පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විසින් ඓතිහාසික මහියංගන සෑරදුන් සලපතල මළුවේ සිට පවත්වන ලද ධර්මදේශනයයි ඔබ මේ ශ්‍රවණයට සූදානම් වන්නේ. බුදුන් වහන්සේ මීට වසර 2600කට පෙර මහියංගනයට වැඩමවා එකල මහියංගන ප්‍රදේශය පාලනය කරන ලද යක්ෂ, දේව, නාග ආදී වංශිකයින්ට ඔවුන්ගේ භාෂාවෙන්ම දේශනා කරන ලද ධර්මය රන් පත්තිරුවක සුරකිව තිබී නැවත සම්බුද්ධාගමනයෙන් වසර 2600කට පසු මෙසේ දේශනා කරනු ලබයි. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවෙන් පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ අපේ බුදුහාමුදුරුවන් වහන්සේ මයංගනේ චෛත්‍ය රාජානන් වහන්සේ වැඩ ඉන්න මෙතෙන්ට වැඩම කරලා දේශනා කළ ධර්මය කොහේ හෝ සඳහන් වෙලා තියෙනවා නම් ඒ ගැන දැනගන්නට අහගන්නටයි මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මාස 3කට පස්සේ ප්‍රථම සංඝායනාවේදී ලේඛනගත වුණේ පාලි භාෂාවෙන්. මේ නිසා සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටකයම පාලි භාෂාවෙන් ලේඛනගතව තියෙනවා. මයංගනේට අපේ බුදුහාමුදුරුවෝ වැඩම කරලා ධර්ම දේශනා කළේ මයංගන ප්‍රදේශවාසීව එදා හිටිය ජනතාවට, එදා හිටිය රජවරුන්ට යක්ෂ නාග දේව අසුර කියන මේ ජනතාවට තේරෙන භාෂාවකින්, ඒ භාෂාවකින් දේශනා කළ ධර්මය සටහන් වෙලා ලියවෙලා තියෙන පත්තිරු මේ රටේ පන්සල්වල, පුස්තකාලවල, පුස්කොළ පොත්වල, රම්පත්තිරුවල කොහේ හෝ තියෙන්න ඕනෑ කියන මතයක් බුද්ධ ජයන්ති කාලේ 1955-56 කාලේ මේ රට පාලනය කරපු පාලකයන්ටත්, මල්ලසේකර ආදී විද්වතුන්ටත්, වැලිවිටියේ සෝරත හාමුදුරුව, ආනන්ද මෛත්‍රී හාමුදුරුව ආදී හාමුදුරුවරුන්ටත් විශේෂ ඕනෑකමක් තිබුණා සොයාගන්නට. කතරගම කිරිවෙහෙර ආශ්‍රිතව වැඩ වාසය කළ එළමල්තෙණියේ රේවත නායක හාමුදුරුවන්ගේ පොත්ගුලේ රම්පත්තිරුවක සිරි තිසුම නමින් මයංගනය කළ දේශනාව එදා භාෂාවෙන් සටහන්ව තිබුණා. ඒ කාලෙම පුස්කොළ පොත් තුලින් පත්තිරුවක් සොයාගත් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පූගොඩ විහාරේ තිබිලා. මේ නිසා මේ පත්තිරු දෙකේ
කියවීම කිරීම එදා උගතුන් විසින් සිද්ධ කළා. පෝගොඩ නිසා මට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා ආනන්ද මෛත්‍රී හාමුදුරුවොත් එක්ක මේ පත්තිරුවල වැඩවලට. එළමල්දෙණියේ රේවත නායක හාමුදුරුවෝ තිබිච්ච රම්පත්තිරුව තමයි වඩාත් පැහැදිලි නිවැරදි නිර්වුල් පත්තිරුව. ඒ පත්තිරුව ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝත් හර්ෂෙන් අවබුදු මහත්මයාත් මල්ලසේකර මහත්මයාත් ආදී පඬිවරුන් පරිශීලනය කළා තීරණය කළා මේ තමයි එදා ලංකාවේ භාෂාව කියලා. ඒ භාෂාවෙන් දේශනා කළ පත්තිරුවේ පිටපතක් මේ මොහොතේ මම දැන් තියාගෙන ඉන්නවා. ඒ පත්තිරු පිටපත පසුගිය කාලේ මම ලංකාවේ නැති කාලේ පොතක් වශයෙන් මුද්‍රණය කරලා තිබුණා. නමුත් අපේ බෞද්ධ පින්නතුන් අතරට මේක වැඩි යන්නේ නැහැ. සිරි දෙසුම කියන මාතෘකාවෙන් මේ පත්තිරුව පොඩි පොත මුද්‍රණිත වෙලා තිබිච්ච හින්දා. මේ නිසා මේ දේශනාවේ මූලික தত্ত্বය අවබෝධ කරන්ට අපි දැනගත යුතු ප්‍රාථමික කරුණු ගොඩාක් තියෙනවා. ඒ නිසා මේ මූලික ප්‍රාථමික කරුණු පැහැදිලි කරලා ඊට පස්සේ මේ එදා බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ ධර්මය ගැන කරුණු පැහැදිලි කරනවා. මුළු දේශනාවම ත්‍රිපිටකයේ තියෙන ගාථාවකට එක්තැන් කළාම හම්බ වෙන්නේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං කියන මේ ශාසන ප්‍රාතිමෝක්ෂ ගාථා ධර්මයටයි. ප්‍රාථමික වශයෙන් අපි දැනගෙන තියෙන්න ඕනේ මේ මහා පෘථුවිය ඇති වුණාම ඒ මහා පෘථුවිය වරින් වර කලින් කල වෙනස්කම් වලට මුහුණ දෙනවා. මහා විනාශයන්ට මුහුණ දෙනවා. මේ නිසා ඒ මහා පෘථුවිය හටගන්න ඉස්සර මොකවත්ම නැති වෙනකම් පිච්චිලා ඉවර වෙන එකට කියනවා මහා කල්ප විනාශ කියලා. කාලාන්තරයක් ගියාට පස්සේ අනුක්‍රමයෙන් පඨවි ආප තේජ වාය කියන මූල ධර්ම එකතු වෙලා රවුම් ගෝල තැන් වල හැදිලා අපේ පෘථිවියත් ඒ වගේ වායු ගෝලයේ කැරකෙන රවුම් බෝලයක් වෙලා ඒ බෝලේ කාලාන්තරයකින් හොඳට තිබිලා තව කාලාන්තරයකින් ආයි විනාශ වෙලා තව කාලයක් හොඳට තිබිලා තව කාලයකින් ඒක ආයි විනාශ වෙලා ඔහොම වෙවි එන අන්තර විනාශ වලට කියනවා අතුරු කල්ප විනාශ කියලා. මේ පෘථිවිය ඇතිවෙච්ච මූලිකම කාල සීමාවේදී මේ මහ පොළොවේ පහළ වෙච්ච පළවෙනි බුදුහාමුදුරුවෝ කකුසඳ බුදුහාමුදුරුවෝ. කකුසඳ බුදුහාමුදුරුවෝ පහළලා ඉන්න කාලේ මේ මයංගනය පිහිටි මේ අපේ ලංකාව කිව්වහම අද තියෙන ලබුගැට්ට කියලා හිතන්න එපා. මීට වඩා විශාලයි, ලොකුයි. ඉන්දියාවෙන් භාගයක් ලංකාව කියන එකට අයිතියි. ඒ කාලේ මේ අපේ රටට කිව්වේ ඕජ දීප කියලා. ඕජ කියන්නේ පැතිරිච්ච ව්‍යාප්ත වෙච්ච, දීප කියන්නේ දිවයින කියන එකයි.
භූමිය කියන එකයි. ඒ කකුසඳ බුදුහාමුදුරුවෝ මේ පැතිරිච්ච විශාල ඕජදීපේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ වැඩම කළ මෙතෙන්ටම වැඩම කරලා මෙතනම බණ කියලා මේ රටේ මිනිස්සු පහදවලා තියෙනවා. ඒ වගේම කකුසඳ බුදුහාමුදුරන්ගෙන් පස්සේ කොණාගමන බුදුහාමුදුරන්ගේ කාලෙදී මේ අපේ රට අපේ භූමිය හැඳින්නුවේ වරදීප කියලා. වරදීප කියන කාලෙත් මේ බිමට ඉන්දියාවේ ගෝදාවරී නදියෙන් මෙහා කොටස මේකට අයිති. මහා විශාල භූමි භාගයක්. ඒ කාලේ කොණාගමන බුදුහාමුදුරුවෝ මේ බිමට බැලලා මෙතනම සමාධියෙන් ඉඳලා මේ අපේ අයට බණ කියලා ධර්ම දේශනා කළා. කකුසඳ බුදුහාරවන්ගෙන් පස්සේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට අපේ රටේ එක සීමාවක් බැබිලෝනියාව. මාලදිවයින් මැන්ඩගස්කාර කියනවා මේ රටේ භූමිය. ඉන්දියාවෙන් අද වෙන් වෙලා හිට යාපනයේ ඉන්දියාවයි වෙන් කරන තීරුව දක්වාම මුහුදින් වට වෙලා තිබුණා. මුහුදින් වට වෙලා තිබුණට අර ඉන්දියාවයි ලංකාවයි අතර 70ක්ම එකමාරක විතර අනන්ත පරිමාණ ගැඹුරු මුහුදු තීරයක් තියෙන්නේ. ඒ ගැඹුරු මුහුදු තීරයේ පරණ තවම 70ක්මක්වත් නැහැ. ඒ හින්දායි අර පොළවේ තියෙන දූපත් බෙදනකොට නාගදීපය, ඒ ළඟ තියෙන අනිත් දීපය, මණ්ඩතෙව් ලංකාවට අයිති කියලා ඉන්දියාව තීරණය කළේ. ඒ භූමි ભેදය උඩ. ලංකාවට ඉස්සරින්දම අයිතිව තිබිච්ච ඉතිහාසික නිගමනය උඩ. ඒක ලංකාවටම පැවරන්න සිද්ධ වුණා. ඒ පැලීමෙන් පස්සේ මේ වරදීපය හැඳින්වෙන්නේ මණ්ඩදීප කියලා. මණ්ඩදීප කියන එක මණ්ඩදිව් මණ්ඩතිව් කියලා හිට දූපස් සමූහයක් අයිති වුණා. බැබිලෝනිය දක්වා විශාල දූපස් සමූහයක්. අද ඉන්දුනීසියාව කියන්නේ දූපස් සමූහයක්. එදා ලංකාව මණ්ඩතිව් කියන්නේ ඒ වගේ විශාල දූපස් සමූහයක්. ඒ දූපස් සමූහය මණ්ඩතිව් කියලා වෙන් කරනකොට ඉන්දියාවේ තිබිච්ච අර කොටස අයින් වුණේ නැහැ. මේ නිසා විශේෂ නමක් හැදුනා මේ මණ්ඩතිව් වලට. සී කියන්නේ ඉංග්‍රීසියෙන් මුහුද. සිංහලෙන් සී කියන්නේ මුහුද. ඉංග්‍රීසියේ ලැටින් භාෂා ඔක්කොම හැදුනේ සිංහල භාෂාවෙන්. ඒක නිසා සී සින්තු කියන වචන මුහුදට පාවිච්චි කරනවා. එතකොට සී දූ මුහුදින් වටවෙච්ච දූපත. ඉකාරයට සිඳ කියන තැනට සංඥක වෙලා තිනකොට ඒ සංඥක ස්වરૂපයට ඉන්දියාවේ ආර්ය භාෂාවලදී බිඳුවක් හැදෙනවා. ඉංග්‍රීසි ලැටින් භාෂාවලදී බිඳුවක් හැදෙන්නේ ඇදෙනවා. ඒක හින්දා ඉංග්‍රීසියේදී ඒක සී කියලා දෙනවා. ලැටින් වල සී කියලා දෙනවා. සංස්කෘත භාෂාවේදී බිඳුව හැදෙනවා. සිං හැදෙනවා. සිං ළඟින් දූ දැම්මහම සින්දු කියලා හැදෙනවා.
සින්දු කියන එකේ සිදස්සංගරාවේ තියෙනවා සකරට අදිස් හකරක් කියලා. සකාරය තියෙන තැන් වලට හකාරය ආදේශ වෙනවා කියලා. සයන්න වෙනුවට හයන්න කියවනවා කියලා. එතකොට සින්දු කියන එක හින්දු කියලා කියනවා. සින්දු කියන්නේ හින්දු කියන්නේ මේ අපේ ලංකාවට. අද ඒක ඉන්දියාවට භාවිත කරන්න හේතුවත් අපි දැනගෙන තියෙන්න ඕනේ. සින්දු කියන නම මුලින්ම භාවිත කළේ මේ මණ්ඩ දිවයිනට ලංකාවට. ඒ ලංකාව සින්දු කියන මුල් නමින් සඳහන් වෙච්ච බොහෝ සඳහන් තියෙනවා. එතකොට සින්දු දිවයින කියන මේ වචනය බොහෝ විට සෙල්ලිපවලදී සින්දු කියන එක ලංකාවේ දෙයක් ගැන කියනවා. නමුත් මිනිස් පුරාවිද්‍යාඥයින්ට පැටලෙනවා සින්දු කිව්වහම ඉන්දියාවට සම්බන්ධ කරලා හිතන්න ගියාම. එතකොට නිගමන වරදිනවා. එතකොට සින්දු කියන වචනය අපේ රටට තිබිච්ච වචනයක්. මේ අපේ රට ඉස්සර උගා ගිනි කඳු වලින් භූමියේ ප්ලේට් එක පිපිරීම් වලින් ඇතිවෙන සුනාමි වලින් උගා විනාශ වෙලා තියෙනවා. ඒ හින්දා බැබිලෝනියාව දක්වා තිබිච්ච මුහුදු තීර ඔක්කොම නැතුව ගිහින් තියෙනවා දැන්. ඔය භූමි ප්ලේට් එක බිඳෙන වෙලාවල් වල නොඑක් විදියට සිදුවෙන සිදුවීම් වලදී මම මුලින් කිව්වනේ ඉන්දියාවයි ලංකාවයි අතර මුල්ම ප්ලේට් එක බිඳුනහම පොඩි පරතරයක් ඇති වුණා. අවුරුද්දකට දශම 1.5 ගානේ දකුණු ඇට්ලන්ටිකාව දක්වා ලංකාවේ පැත්ත ඇලවෙනවා. ඒකින් දැන් මේ ගත වෙච්ච කාලයේ ඇලවීම 70ක්ම 1.5කටත් වැඩි ප්‍රමාණයක් දැනට විශාල කපොල්ල හැදිලා තියෙනවා. ඔය මුල් පිපිරීමයි ඇලවීමයි අතුව භූමිය ඇති වෙච්ච වෙනස්කම් නිසා අපේ රටට තිබිච්ච ගිනි කඳු ජාවා, සුමාත්‍රා, ඉන්දුනීසියා කියන රටවල් වලට තල්ලු වෙලා තියෙනවා. ඒ හින්දා අපේ රට ගිනි කඳු වලින් දැන් සුරක්ෂිතයි. නමුත් සුමාත්‍රාව, ඉන්දුනීසියාව, ජාවා අවුරුද්දකට වරක්වත් ගිනි කන්දකින් පීඩා ලබනවා. ඕක උනේ අර ප්ලේට් එක පිපරුනහම ගිනි කඳු ප්‍රවණතාවය අනිත් පැත්තට හැරිච්ච එක. දැන් මුලින් ගිනි කඳු තිබිච්ච හින්දා අපේ රටේ උස කඳු තියෙනවා මැද. තැන්න හැමතිස්සෙම ඒ පිපිරෙන වෙලාවට ගහගෙන ගිහින් තියෙනවා. මණ්ඩතිව් කියන කාලේ සින්දු කියන කාලේ මේ රටේ අය සින්දු කියන කාලේ මේ රටට සින්දු කියලා ව්‍යවහාර කරපු කාලේ. කාශ්‍යප බුදුහාමුදුරුවෝ මේ ලංකාවට වැඩම කරලා මයංගනේ මේ සෑය තින තැනම ඉඳලා ධර්ම දේශනා කරලා වැඩම කළා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ ඒ ශාසනය අවසන් වෙලා මේ පෘථිවිය විනාශ වෙලා මිනිස්සු නැවත හැදීගෙන එනකොට අපේ ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙන්න අවුරුදු 58000කට ඉස්සර මේ රටේ මණ්ඩතිව් කියන නම වෙනස් වෙවි ගිහිල්ලා මන්තිව්, මණ්ඩතිව්, පලසිමණ්ඩු ආදී නම් ව්‍යවහාර කරන්න පටන් ගත්තා. ඒ මොකද දැන් පොළොව කැඩිලා දූපත් ගොඩක් බවට තියෙන හින්දා. ඔය කාලේ රජ කෙනෙක් පත් කරන්න ඕන වුණා මේ දූපත් වල ඔක්කොටම එක රජ කෙනෙක්. දැන් මුහුදෙන් වෙන් වෙච්ච එක දූපත් පාලනය කරනවා විවිධ පාලකයෝ. නමුත් මුළු රටම මණ්ඩතිව්. එතකොට මේ මනු දිවක් කියන දිවයිනක් වශයෙන් එක දිවයිනකට
එක අගරජෙක් තෝරගන්න ඕනයි කියලා මුළු රටේම දූපත් පුරාම අඬපෙර ප්‍රචාරය කළා. ඔහොම අඬපෙර ප්‍රචාරය කළාම බොහොම දිනක් ඉදිරිපත් වුණා රටේ නායකත්වයට හැම දූපතකින්ම එක්කෙනා. අපේ රටේ මොන ඡන්දයක් තිබ්බත් කෙල කෝටියක් ඉදිරිපත් වීම සිරිතක්නේ. ඒක එදත් වුණා. හුඟා දෙනෙක් ඉදිරිපත් වුණා. ඔය ඉදිරිපත් වෙච්ච අය එක එක ඉන්ටර්විව් වලින් කැපි හැලි ගියා. පහුගිය කාලේ රූපවාහිනී නාලිකාවක මොකද්ද තිබුණනේ තරංගයක් එක්කෙනා කැපිලා යනවා, එක්කෙනා දෙන්න කැපිලා අන්තිමට 3 දෙනාට විතර ඇවිල්ලා එක්කෙනෙක් තෝරගන්න තැනක් තිබුණේ. ඒ වගේ තත්ත්වයක් ඇති වුණා මේ මන්තිව් වලට තනි රජෙක් සම්මත කරගැනීමේ ඡන්දෙට. කුඹුරක වැඩ කරන ගොවි මහත්තයෙක්. ඒ ගොවි මහත්තයාගේ නම කල්සෙන් කෙනෙක් වංශත්ත ප්‍රකාශනීය මහවංශයට පෙර පොතේ කාලසේන කියලායි සඳහන් වෙන්නේ. මේ කාලසේන මේ සටනට ඉදිරිපත් වුණා. එයා ගියේ හරකෙක්ගේ පිටේ ගොන් වාහනේ. කුඹුරේ වැඩ කරන්නේ කුඹුරුකාරයින්ට ගොවියට තියෙන හොඳම රතය ගුණා. ඒකින්ද ගොනෙක්ගේ පිටින් ගියා. අනික තම තමන්ට තියෙන දේවල් වලින් එන්න ඇති මොනවෙන් ආවද කියලා සටහනක් නැහැ. කොහොම හරි තරගෙන් දිනුවා මේ කාලසේන මණ්ඩතිව් වල අගරජ්ජුරෝ වුණා. අගරජ්ජුරවන්ට කියන්නේ ඊශ්වර කියලා. දනු ධනේශ්වර කියලා භූපාලේශ්වර මහින්දරත් ත්‍රී ලංකේශ්වර කියලා මල්වත්තෙන් දුන්නේ. ඔය වගේ ඊශ්වර කියන වචනේ යොදන්නේ මුළු රටේ ප්‍රධාන රජුවන්ට. අනික් යුව රජවරු ප්‍රාන්තවල රජවරුන්ට නෙමෙයි. මහා සම්මත මේ රජුරෝ සියලු දෙනාගේ සම්මතයෙන් තෝරපු මහා සම්මත කියන නමින් හැඳින්නුවා. මන්තිව්වල රජුරෝ නිසා මනු රජුරෝ කියලා නමකින් හැඳින්නුවා. මේ රටේ නායකයා නිසා ඊශ්වර නමින් හැඳින්නුවා. ඊශ්වර ආවේ ගුණාගෙන් නිසා ඊශ්වරගේ වාහනේ ගොන් වාහනේ වුණා. පසු කාලක මෙයා ඊශ්වර දෙවියන් වුණා. ඊශ්වර දෙවියන්ගේ වාහනේ ගවයා. ඒ නිසා ඊශ්වර දෙවියා වුණේ අපේ රටේ මුලින්ම පත් කළ ප්‍රධාන රජතුමා කාලසේන රජුරෝ. කාලසේන ගෝපියන් නිසා මේ රටේ වැඩ පැවරුවා එක වර්ගවලට. මේගොල්ලෝ පේස කර්මාන්තය කරන අය, මේගොල්ලෝ මැටි කර්මාන්ත කරන අය, මේගොල්ලෝ යකඩ කර්මාන්ත කරන අය, මේගොල්ලෝ රත්තරන් වැඩ කරන අය, මේගොල්ලෝ නැකත් වැඩ කරන අය කියලා වෙන් කළා. ඕක අද වෙනකනුත් නැකත් කරන මිනිස්සු නක්ෂත්‍රිකයෝ නැකති කියනවා. නොඑක් කර්මාන්ත කරන අයට කර්මාන්තකාරයෝ කියනවා. පේස කර්මාන්ත කරන අයට, රෙදි කර්මාන්ත කරන අයට ඒගොල්ලෝ රෙදි පාට කරලා හදන හින්දා පාට කරනවා කියන එකට පාලි වචනේ රජක කියලා පාලි සඳහන් කරනවා. ඒගොල්ලෝ රෙදි කරන අය. නව කර්මාන්ත රත්තරන් බඩු, රෙදි බඩු ආදී කරන අය කාර්මිකයෝ. ඒ වැඩ වෙන් කරලා හිට ඒගොල්ලන්ගෙන් උපදින પરම්පරාවල් ඒ වැඩම කරන්න ඕන ගොවියා. අර ඔක්කොටම තමන්ගේ කුඹුරෙන් උපයන ධනය බෙදන්න ඕනේ කුඹුරෙන් බෙදෙන දාට. ඒ හින්දා හැම කෙනෙකුටම බෙදන්න ඕනේ. කුල කිව්වේ අඩු වැඩි කිරීමක් නෙමෙයි. කුලපති කියන්නේ ගෘහපතියට. ගොවි කුල කියන්නේ
අර කෘෂි කර්මාන්ත කරන ගෙවල් වල මුල් මිනිහට ඒ වගේ මේ කුල කියන එක මේ අඩුවක් ඇති එකක් වුණේ නැහැ. ඒක පස්සේ මේ දෙමළ බලපෑම නිසායි ඉන්දියාවේ පුරුද්දකට ඒක අඩු වැඩි කරලා ඊට පස්සේ යුරෝපීයෝ එක එහෙම තහවුරු කරලා හිට මේ මිනිස්සු ભેද බින්න කළේ. නමුත් ඉස්සර එහෙම තිබුණේ නැහැ. අම්මගේ සහෝදරයා මාමනේ. තාත්තගේ සහෝදරී කවුද? නැන්දා. කොයි වෙලාවකවත් අර පේශ කර්මාන්ත කරන අයට ඥාන කෙනෙක් නම් අම්මගේ සහෝදරිය වාගේ තමන්ගේ එක ලේ නෑයවයි කතා කරන්නේ රෙදි නැන්දා. හේන් වල කපු කර්මාන්ත කරන හින්දා කුවේනිත් කපු කර්මාන්ත කරපු එක්කෙනෙක්. ඒත් අපේ රටේ රජ પરම්පරාවක්. ඒගොල්ලෝ හැඳින්නුවේ පිරිමිනම් මාමා. බලන් හදන අයත් එහෙමයි. කොයි නැකත් හදන අයත් එහෙමයි. නැන්දා මාමා කියලා එක ලී නෑකමින් තිබ්බේ අඩුවක් වැඩියක් එක මිනිහෙකුටවත් මේ භූමිය තුල සිදු නොවීම පිණිසයි. පොදු මානසික මිනිස් අයිතිවාසිකම පරිපූර්ණිතව මේ රටේ සුරක්ෂිත වුණා. පසු කාලිනමයි ඒව කඩා බිඳ තමලා හිට ඒවා මේ ඉන්දියාවේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය සුද්ධ කියන මේ වැරදි මතයකට යන්නත්තු කරලා හිට අපේ මිනිස්සු ભેද බින්න කරලා දැම්මේ. මොකද විදේශිකයන්ට අපි ભેද බින්න වෙන තරමටම මේ රට යටත් කරලා තියාගන්න ලේසිනේ. ඒකටයි ඒක එහෙම වුනේ. ඒ හින්දා අපි කවදාවත් හිතන්න එපා අපි එක්සත් එකම මිනිස් සංහතියක් ඇතුව හොඳම මානව අයිතිවාසිකම් ඇතිව ජීවත් වුණු රටක්. මේ රටේ ඔය විදිහට ජීවත් වෙච්ච මේ මිනිස්සු අතර අර මහ සම්මත රජුරෝ සම්මත කරන්න නැකතක් හැදුවා. ඒ නැකතට ලක්ෂණය ගත්තේ මේස ලක්ෂණය. මේස ලක්ෂණයට සූර්ය ග්‍රහය උච්චයි. මීන රාතියෙන් තම මේස රාතියට මේ සූර්යයා උච්ච කරන්න ඕනේ වුණා. ඇයි රජුරුවන්ගේ රාජකීය බලයේ තියෙන සූර්යයා උච්ච කරලා ගන්න ඕනේ වුණා. ඒකින්ද මේසෙන් මීනට එන දවස ඒ නැකතට යෙදුණා. එදා නැකත අස්විද නැකත වුණා. හරියටම මේ පෘථුවියට මීනේ මේස රාතියට සූර්යයා ගමන් කරන තැනදී පෘථුවියට කෙලින්ම ආලම්බණය වෙන තැන මන්නාරම. ඒකින්ද මේ මහා සම්මත රජුරවන්ට අභිෂේකය කරන්නට ආරාමයක් හැදුවා, මණ්ඩපයක් හැදුවා. මනුට අභිෂේක කරපෝ අරම හදපු තැන නිසා එතෙන්ට මන්නාරම කියනවා. මන්නාරමට තමයි හරියටම මේ සූර්යාගේ මීනේ මේසට යෑමේ දවස ඇතුල් වෙන්නේ. එදා ඉඳන් මේ රටේ ඒ දවස අවුරුදු දවස වුණා. සින්දු රටේ මනු රජුරවන්ට අභිෂේකය කරපු දවස නිසා ඒක සින්දු අවුරුද්ද වුණා. ඒ සින්දු අවුරුද්ද අපේ අවුරුද්ද, අපේ රටේ අවුරුද්ද. මේ අවුරුද්ද අපි මේ විදියට දිගටම පවත්වාගෙන යනවා. නමුත් මනු රජුරවන්ට හරි ගැටලුවක් ඇති වුණා. දේවියට ළමයි හම්බ වෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? නොඑක් බාරහාර කරනවා, නොඑක් තේ කරනවා, හරියන්නේ නැහැ. මේ රටට නමක් හැදුනා ඉසි මනු දූ කියලා. ඵල ඉසි මනු දූ, ඵලසි මණ්ඩු කියලා ලංකාවට ඒ කාලේ කිව්වා. ඉසි කියන්නේ පසේ බුදුවරුන්ට. ත්‍රිපිටකයේ ඉසිගිලි සූත්‍රයේ ඉසි කියලා කියන්නේ පසේ බුදුවරුන්ට. ඵල ප්‍රසිද්ධ ඉසිවරුන් ජීවත් වන, පසේ බුදුන් ජීවත් වන
මනු දූ නිසා මණ්ඩතිව් නිසා මේකට ඵල ඉසි මනු දූ කියලා නමකුත් තිබුණා. මේකේ ප්‍රසිද්ධ පසේ බුදුරු දෙන්නෙක් හිටියා මේ මහා සම්මත රජුගේ මනු රජුගේ කාලේ. පරම් ඍෂි අගම් ඍෂි කියලා. පරම් පසේ බුදු අගම් පර්තේ බුදු කියලා. මේ දින්න ගාවට ගිහිල්ලා හිට කළ යාඥාවකින් පස්සේ පුතෙක් හම්බ වුණා. ඒ පුතා හම්බ වෙච්ච දවසක් පොය දවසක්. පුතාට සිංහලෙන් කියන්නේ සන් කියලා. දම්පි ආටුවකට පදේ සනුර කියලා කියන්නේ සහෝදරයාට. එක උරින් එක කුසෙන් බිහිවෙන හින්දා සහෝදරයාට සනුර කියලා කියනවා. අපේ මිනිස්සු තරහා ගියාම තොපේ සනු හරේම නැති කරනවා කියලා කියන්නේ සන් උණු ආරේ. දරුවන්ගෙන් වැඩි වෙන පරම්පරාවම නැති කරනවා කියලා තමයි සනු හරේ නැති කරනවා කියන්නේ. සන් කියන්නේ දරුවට. එතකොට සන් උපන්නේ 15ක දවසක. 15ක දවසට කියනවා ඒ දරුවා උපන්න පොයේ දවසට කියනවා සන් පොය. සන් පො. සිංහලේ සිරිතක් තමයි ස්වර අඩුවක මුලට ගිහින් වැඩි එක අගට යනවා. එතකොට පෝ සන්. සන් කියන වචනේ සොන් කියලාත් සඳහන් වෙනවා. එතකොට ඒක පෝ සොන්. පොසොන් පොය දවසේ තමයි මනු රජුවන්ට දරුවා උපන්නේ. ඒක හින්දා පොසොන් පොය දවසත් මේ රටේ ජාතික උත්සව දවසක් වුණා ඒ රටේ හිටිය මිනිස්සුන්ට. ඒ විදිහේ ලොකු උත්සව ශ්‍රීයෙන් මේ රටේ නොනවත්වාම මිහිඳුහාර වෙන දවසෙත් ඒ උත්සවය පැවැත්වුණා. පොසොන් උත්සවය අදත් කරනවා. මිහිඳුහාමුදුරුවෝ ඊට පස්සේ ඒකේ නායකයා බවට පත් වුණා. නමුත් මනු රජුගේ ළමයා හම්බ වෙච්ච දවස තමයි ඒ දවස. දරුවා පොය දවසේ උපන්නාම බොහොම ලස්සනට දිලිසෙනවා. ඒ හින්දා දරුවාට නම තිබ්බා දිලීප කුමාරයා කියලා. රඝුවංශ කුමාර සම්භව සේතුබන්ධ ආදී සංස්කෘත පොත්වල දිලීප කියලා හිට සටහන් කරන්නේ ඒ කුමාරයාට. එතකොට පොසොන් දවසත් මේ රටේ ජාතික උත්සව දවසක් බවට පත් වුණා. දැන් හොඳට මතක තියාගන්න ඕනේ මේ දවස් අපිට වැදගත් උනේ බොහොම ළඟ නෙවෙයි බොහොම ඉස්සර ඉඳන්. ඊශ්වර පස්සේ ඉන්දියාව අයිති කරගත්තට පටන් ගත්තේ මෙතන. එතකොට මේ විදිහට තියෙන කාලෙදී බුදුහාමුදුරුවෝ බුදු වෙන්න අවුරුදු 26000 අමාරකට ඉස්සර මේ මහ පොළොව කැඩලා බිඳලා සුනාමියක් ඇති වෙලා ඔක්කොම ගහගෙන ගියා බැබිලෝනියාව පැත්තට. බැබිලෝනියාව පැත්තට ගහගෙන ගියාම ඒ මිනිස්සු දැන් තැන් වල ලග යනවා. ඒයි කවුරුවත් නැහැනේ භූමියකට තල්ලු වුණා. දැන් ඒ භූමිය යනවා. කොහොමත් අර අපේ භූමි ප්ලේට් එක බිඳුනට පස්සේ සුනාමි පටන් ගන්නේ නැගෙනහිර පැත්තේ ඉන්දුනීසියා පැත්තෙන්. ඒ වතුර ගලන්නේ බටහිරට. පහුගිය කාලේ සුනාමියේදී මාලදිවෙන් වලට මාතර බස් එලවගෙන ගිහිල්ලා තිබුණා. ඩ්‍රයිවර්ලද මාළුද දන්නේ නැහැ. පත්තරවල ෆොටෝ හිටන් දාලා තිබුණා මාතර බස් එක මාලදිවේ ඉන්නවා. ඒ විදිහට ගහගෙන යනවා. මිනිස්සුත් ගහගෙන ගියා. ගහගෙන ගියාම තැන් වල ලගලගා යන හින්දා මුන්ට ලගින්නෝ කියලා කිව්වා. ඔය ලගින්න කියන වචනේ තමයි ලැටින් කියලා හැදුනේ. මුළු ලැටින් භාෂාව පුරාම තියෙන්නේ සිංහල. ඒකින්ද ලැටින් භාෂාවේ සන් කියන වචනේ තමයි ඉංග්‍රීසියේ සන් උනේ. ඒ ලැටින් කියලා කිව්වේ අපේ රටේ මිනිස්සු. ඉතින් අපේ සන් කියන වචනේ තමයි එතන පාවිච්චි වෙන්නේ. අපේ සින් කියන වචනේ තමයි ඉංග්‍රීසියෙන් මොහොතට සී කියන්නේ. ඉංග්‍රීසි භාෂාවේ ඕනම වචනයක් අරගත්තොත් අපේ වචනයක් තියෙනවා. මද, පාද, එතකොට ඔළුවේ ඉඳන් කියන වචන ටික ඔක්කොම දැන් අපි කියනවානේ අපේ අනුශාසනාවේදී හාමුදුරුවෝ කියන්නේ සියලු දෙවියෝ සහ පිරිවරින් මෙහි හිය යුත්තේය කියලා.
ඊය යුත්තේය. ඊය කියලා කියන්නේ මෙතෙන්ට එන්න කියන එක. ඊය හි කියන්නේ සප්තමී හි ප්‍රත්‍යය. හියන්න මුලට දාලා ඊය කියන්න බලන්න. කොහොමද කියවෙන්නේ? හිය කියන්නේ ඉංග්‍රීසියෙන් මෙතන. ඒ හින්දා ඉංග්‍රීසියේ කොතනකවත් ලැටින් වලින් බෙදිච්ච වචනයක් නැහැ සිංහල නොවිච්ච. හැම වචනයක්ම සිංහල. දැන් අපි මේ අංගිලි ටික මෙහෙම කරලා මේක මිට්ට මොලවනවා. මොකද්ද අපි ඒකට කියන්නේ? මිට්ට මොලවනවා. උපාසකම්මල දරකටලා මොකද්ද ලණුවකින් කරන්නේ? මිටි බඳිනවා. 4 දිනේ 5 දිනක් හරි ඊට වැඩි සංඛ්‍යාවක් හරි එකතු වෙලා හිට තීරණයක් ගන්න කතා කරනවා නම් මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? මීටිං. ඒකට එකතුලා මීටිං කරනවා. එතකොට ඔය විදිය ඕන වචනයක් කියන්න ඔකේ සිංහල වචනේ අපි ගාව තියෙනවා. එතකොට ගමනේ යා කියලා කියන්නේ ගමන් කරනකොට යනවායි කියන එක ඉංග්‍රීසියෙන් go. එතකොට ඒ විදිහට හැම තිස්සෙම අපේ හැම වචනයක්ම ඉංග්‍රීසි භාෂාවේ ලැටින් වලින් බිඳුනා නම් ඉස්පාඤ්ඤ වලින් නාවනම් ඒ වචන ටික ඔක්කොම අපේ සිංහල වචන තියෙන්නේ. ඔය සිංහල වචනත් එක්කම අපේ රටේ රජ પરම්පරාවට ඉස්සර කියන්නේ රා කියලා. ගුණ රා නෙමෙයි. රා වන් කියන්නේ රජ પરම්පරාවක්. ඒ කාලේ හිටිය. ඔය රජ પરම්පරාවත් ගහගෙන ගියා. ඇයි? රා රජ પરම්පරාවේ අය වැඩි හිටියේ දකුණේ. රා රෝ වෙලා තමයි රුහුණුනේ. ඉතින් කැඩලා ගියේ මේ රජ પરම්පරාවත් ගහගෙන ගියා බැබිලෝනියාවට. බැබිලියාවෙන් ගහගෙන ගිහිල්ලා හිට මුම් පා වෙලා ගියේ හින්දා මුම් පා රා වන් පා රා වෝ කොහෙද පර්සියාවේ. අපේ රටේ ශ්‍රාවණ පෙළපත එහෙම්ම තිබුණා. ශ්‍රාවණ රජුරෝ. එතකොට ඒ තරම් දුරට අපේ මිනිස්සු අපේ සිංහලව පැතිරිලා ගියා. එහෙම පැතිරිලා ගිහිල්ලා ඒ තල්ලු වෙච්ච ගමනේදී බුගස්කෝයි සෙල්ලිපිය අද හොයාගෙන තියෙන බුගස්කෝයි සෙල්ලිපිය තියෙන්නේ මිටනික් තනිතන්නලාවේ. එතනින් තමයි මේ ආර්යෝ කොටසක් යුරෝපෙට ගියා, කොටසක් ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගිය යුරෝපියෝ ඉන්දියාවේ ගඟ අද්දර පදිංචි වුණා. දැන් ඒගොල්ලන්ට කියන්නේ සිංහලේ මේ රටෙන් ආපු හින්දා උන්ට කියන්නේ සින්දුකාරයෝ කියලා. සින්දුකාරයෝ පදිංචි වෙච්ච බ්‍රහ්මපුත්‍ර නදිය පසු කාලයක හැඳින්නුවා සින්දු නදී. දැන් සින්දු නදීගෙන් නම හැදුනේ අපේ රටේ නමෙන්. එතකොට උතුරේ දිගටම ඒක සින්දු වර්ගය, ආර්ය වර්ගය එහෙම් පිටින්ම ඇති වුණේ අපෙන්. අනිත් පැත්තෙන් හිට්ලර්ලා අරගොල්ලෝ මේගොල්ලෝ ජර්මන් හැම රටකටම ආර්යෝ ගිය අපෙන්. ඒ හින්දා අපේ භාෂාවයි පාවිච්චි කරන්නේ. ඕක දැන් කොහොමද විද්‍යාඥයෝ මේක තීරණය කරගෙන තියෙන්නේ? තීරණය කරන්න එක සාධකයක්. සාධක ගොඩාක් තියෙනවා. එයින් ප්‍රබල සාධකය තමයි වාක් විද්‍යාත්මක සාධකේ. මුළු ලෝකෙම තියෙන භාෂා දෙකයි. සතම් භාෂා, කෙන්ටුම් භාෂා. කෙන්ටුම් භාෂා කියලා කියන්නේ ජපන්නු, චීනු රූපයක් ඇඳලා ලියන අකුරු තියෙන භාෂාව. සතම් කියලා කියන්නේ ස්වර ව්‍යංජන වෙන් කරලා අක්ෂර මාලාවක් තියෙන භාෂාව. අපේ භාෂාවේ අකුරු 26යි. සුද්ධ සිංහල භාෂාවේ. ඉංග්‍රීසි භාෂාවේ අකුරු කීයද? කීයද ඉංග්‍රීසි භාෂාවේ අකුරු? 26යි. අපේ ආ ඊ ඌ ඒ ඕ ස්වර ඉංග්‍රීසියේ කොහොමද? ඒ අයි ඕ යු ස්වර. ඔය අපෙන්ම ගිය භාෂාව. ඕක පාලියේ සංස්කෘතේ කොහොමද? පාලියේ ආ ඊ ඌ ඒ ඕ. සංස්කෘතෙත් ආ ඊ ඌ ඒ ඕ. එතකොට කක ගගඤ්ඤ ඒ පැත්ත එහෙමයි, මේකෙත් මෙහෙමයි. එතකොට මේ සතම් ගණේ භාෂා ව්‍යාප්‍ය සිද්ධ වුණේ මේ අපේ සින්දු දීපෙන්, මනු දීපෙන්, මේ ලංකාවේ. උහම ගිහින් ඔය පැතිරලා යන කාලේ අපේ බුදුහාමුදුරුවෝ උපදින්න ඉස්සර, බුදුහාමුදුරන්ට ඉස්සර අවුරුදු 3692 දී ලොකු යුද්ධයක් වුණා මේ සින්දු
නදී මිටියාවතේ ඉන්න අයයි මේ මැදට ඉන්න අයයි. ඒ කියන්නේ සින්දු නදී ලංකාව අතර ඉන්න අයයි ලංකාවේ ඉන්න අයගේ සපෝට් එක සින්දුන්ට දෙනවා. ඒ තමන්ගේ නෑවනේ. ලොකු යුද්ධයක් වුණා. ඒ යුද්ධෙට කියනවා සුර අසුර යුද්ධය කියලා. ඒ සුර අසුර යුද්ධෙදී පාතාලෙටම පැන්නුවා කියනවා. පාතාලය කියන්නේ අපේ ලෝකාන්තනේ. ලෝකාන්ත දක්වාම පන්නගෙන ඇවිදින් තියෙනවා. එතකොට ඔය විදිහට යුද්ධයක් වුණා ඒ කාලේ. ඒ යුද්ධෙ වෙච්ච වෙලාවේ බුදුහාමුදුරු කෙනෙක් හිටියේ නෑ මේක සංසිඳවන්න. ඔහම ගිහින් ඊට පස්සේ අපි පොළොන්නරු ගියාම අර පුස්කොළ පොතක් අතේ තියාගෙන රජ කෙනෙක් ඉන්නවනේ. පුලතිසි කියලා කියනවනේ. පුලස්ති කියනවනේ. පුලස්ති කියන්නේ අපේ රාවණ පරම්පරාවේ රජ කෙනෙක්. ඒ රාවණගේ නම පුලස්ති. පුලස්ති ඉන්දියාව ලංකාව දෙකම පාලනය කරපු යක්ෂ ගෝත්‍රික රජ කෙනෙක්. මේ පුලස්තිට පුතෙක් හිටියා. ඒ පුතාගේ නම විශ්‍රවත්. ඍග්වේදයේ සඳහන් වෙන්නේ විශ්‍රවත් කියලා. විශ්‍රවත් කුමාරයාට පළවෙනි බිරියගෙන් දරුවෙක් හම්බ වුණා. පළවෙනි දරුවට කියනවා විශ්‍රවත්ගේ පුතාට වෛශ්‍රවණ කියලා කියනවා. ඊට පස්සේ තව දෙවෙනි බිසවක් ගත්තා. ඒ බිසවට හම්බ වෙච්ච පුතාට කිව්වා රාවණ කියලා. එයාගේ ඊළඟ පුතාට කිව්වා විභීෂණ කියලා. විභීෂණ කියන නම එහෙම කිව්වා කියලා තිබුණට විභීෂණ අර විශ්‍රවත් කුමාරයාගේ පුතේ. ඒ කියන්නේ පුලස්ති රජුගේ වැඩිමල් පුතා විශ්‍රවත්ගේ පුතාට රජකම මෙරටේ අයිති. ඒ වෛශ්‍රවණ තල්ලු කළා මෙහෙන් එහාට. ඒකෙන්ද වෛශ්‍රවණ ගියා හිමගිරි ප්‍රදේශයට. ඒ කියන්නේ වෛශ්‍රවණ කියන යකා හිමාලයේ ඉන්නවා කියන්නේ. කුවේර කියලා නමකුත් මේ වෛශ්‍රවණ තමයි කියන්නේ. දැන් කුවේර හිමාලයේ හේමවත ප්‍රදේශේ රජකම් කරනවා. එතකොට මෙහි දැන් රජකම අල්ලගත්තා දෙවෙනි බිසවගේ පුතා රාවණ. රාවණ පරද්දලා කොහොම හරි තාත්තට අයිති රජකම ගන්නට මෙහි ඉඳගෙන නාගගෝත්‍රික චූලෝදර මහෝදරගේ උදව් අරගෙන ඉන්දියාවේ රාම කුමාරයාගේ උදව් අරගෙන ලක්ෂ්මණ කුමාරයාගේ උදව් අරගෙන යටිකුට්ටුවක් කරගෙන තව ජරමරයක් කරලා හිට රාමායනේ සඳහන් වෙන යුද්ධය සිද්ධ වුණා. ඒක බුදුහාමුදුරු බුදු වෙන්න අවුරුදු 2500කට ඉස්සර. ඒ යුද්ධ වෙනකොටත් බුදු කෙනෙක් පහළලා හිටියේ නැහැ. දැන් මේගොල්ලෝ වරින් වර මෙහෙම නොනවත්වා යුද්ධ වදිනවා. දැන් බුදුහාමුදුරුව බුදු වෙලා හිට පළවෙනි ධර්ම දේශනාව පැවැත්වුවේ කොහෙද? බරණැස ඉසිපතනාරාමයේ. බරණැස ඉසිපතනාරාමයේ පළවෙනි ධර්ම දේශනාව පවත්වන වෙලාවේදී ඉන්දියාවේ මොහෙන්ජෝදාරෝ ප්‍රදේශයට ඒ කාලේ කිව්වේ සත්නාගිර් කියලා. සත්නාගිර් ප්‍රදේශයේ කියන්නේ අද මොහෙන්ජෝදාරෝ කියන ප්‍රදේශය. සත්නාගිරි ප්‍රදේශ රජ කරන්නේ ලංකාවේ යක්ෂ ගෝත්‍රික රජ කෙනෙක්. ඒ රජුරෝ ලංකාවට ඇවිදින් ආපහු යන වෙලාවේදී ඔය ගංගා නදී අතර වාරාණසියේදී බුදු කෙනෙක් බුදු වෙලා බණ කියනවායි කියන ආරංචියෙන් ගිහිල්ලා බණ කියන තැන පළවෙනි ධර්ම දේශනාව අහගෙන හිටියා. මේ සත්නාගිරි රජතුමා. සත්නාගිරි රජතුමා පළවෙනි බණ අහගෙන ඉන්නකොට සත්නාගිරි රජතුමායි හේමවත රජුගේ කුවේරගේ පුත්‍ර පරම්පරාවෙන් එන හේමවත රජුයි ඥාතියෝ දෙන්නම යක්ෂ ගෝත්‍රිකයෝ. මේ දෙන්න අතර කතිකාවතක් තිබුණා. මේ රටේ මේ ලෝකයේ අමුතු කෙනෙක් ආවොත් අමුතු දෙයක් වුණොත් අසිරිමත් දෙයක් වුණොත් වහාම ඔබ මට කියන්න මම ඔබට කියනවා කියලා මේගොල්ලන්ගේ සාකච්ඡාවක් සම්මතියක් තිබුණා. බගලවතී කියලා හිට මේගොල්ලෝ එකතු වෙන යක්ෂ ගෝත්‍රික රජවරු එකතු වෙන මණ්ඩපයක් තිබුණා. ඔය බගලවතී මණ්ඩපය ගැන ආටනාට්‍ය සූත්‍රෙත් කියනවා. ඔය බගලවතී මණ්ඩපයේට මේගොල්ලෝ හැම දෙසතියකට වරක්ම රැස් වෙනවා.
රැස් වෙලා තමයි අර උඩහට ගිහිල්ලා ඉන්න සින්දු කියන එකේ ඉන්න මේ අපේ රටින්ම ගියාය දැන් දන්නේ කොහෙන් ආවද මොක්කුද කියලා. ඒගොල්ලෝ මේ යක්ෂ ගෝත්‍රිකයන්ට විරුද්ධයි, මේගොල්ලෝ ඒගොල්ලන්ට විරුද්ධයි. දැන් ලොකු බයකින් ජීවත් වෙන්නේ. ඒ හින්දා වරින් වර මේගොල්ලෝ රට ගැන හැමතිස්සෙම හොලිසියෙන් ඉන්නේ. මෙහෙම ඉන්න වෙලාවේදී අර සත්නාගිරි රජතුමා බණ අහන ගමන් කල්පනා කරනවා මෙහෙම බණක් කවදාවත් ඇහුවේ නැහැ, මේක දැන් ගිහින් කියන්න ඕනේ හේමවත රජුරවන්ට කියලා. ඕක හිතා ඉන්න හින්දා මෙයාට බණ අවබෝධ වුණේ නැහැ. නමුත් බණ හොඳයි කියලා පැහැදුනා. පැහැදිලා හිට බණ ඉවරෙච්ච ගමන් නැගිට ගමන් කැලීම ගියා හේමවත රජුරෝ හොයාගෙන. හේමවත රජුරවන්ට ලස්සනට මල් පිපිලා අමුතු ආලෝකයක් වෙලා මහ පුදුමයි මේ රට වෙනස් වෙලා. මේක කියන්න ඕනේ බගලවතී මණ්ඩපයට ගිහිල්ලා අනික් යක් රජවරුන්ට කියලා. එයාත් පිටත් වෙලා එනවා බගලවතී මණ්ඩපයට යන්න. එනකොට අතරමඟදී හම්බුණා. හේමවති රජුරුවන් එන්නේ නෝනත් එක්ක, බිසවත් එක්ක. බිසවගේ නම කාලී. කාලී බිසවයි හේමවත රජුරුවයි දෙන්න එනවා. දැන් මේ දෙන්න එනකොට අර මගදී සත්නාගිරි රජතුමා හම්බුණා. හම්බෙලා මේ බුදුහාමුදුරුවෝ බණ කියපු විස්තරය කිව්වා. කිව්වහම කෙලින්ම ආව බරණැස ඉසිපතනාරාමයට. පහුවදා උදේ එළි වෙනකොට. දැන් රෑ එළි වෙනකම් බණ කියලා පස්වග මහණුන් ඇතුළු පිරිසකට දැන් පහුවදා ඇවිත් ඉන්නවා සත්නාගිරි රජතුමා, හේමවත රජතුමා, කාලේ බිසව ඇතුළු දසදහසක් යක්ෂ පිරිවරක් දැන් පිරිවරාගෙන ඇවිදින් ඉන්නවා. දැන් මේ අය බුදුහාරවන්ගෙන් ප්‍රශ්න ඇහුවා. ඒ හේමවත සූත්‍රයේ තියෙනවා ගාථා 25ක්. හේමවත රජුරෝ හරිම දාර්ශනිකයෙක්. දාර්ශනික විදියට අහනවා. දැන් ඒව ඔක්කොම විස්තර කරනවා. අපේ බුදුහාමුදුරුවෝ විස්තර කරලා බණ කියලා ඉවර වුණාම හේමවත රජුරෝ මෙන්න මෙහෙම කියනවා මේ ඔක්කොම රජවරු. අපි හරිම ප්‍රසන්න වුණා. ඔබේ නම ශ්‍රී. ශ්‍රී කියන්නේ සෞභාග්‍යමත් කියන එකයි. ඉසිරු වලින් හා අධ්‍යාත්මික ගුණ වලින් පිරිච්ච තැනට තමයි ශ්‍රී කියන්නේ. එහෙනම් බුදුහාරන්ට ඒ කාලේ දැන් බුදු වෙච්ච අලුතනේ බුදු කියලා කියන්න කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මේගොල්ලෝ ශ්‍රී කිව්වා. බුදුහාරන්ට දැන් ශ්‍රී කියන නමෙන් තමයි දැන් කතා කරන්නේ. දැන් ඉතින් ශ්‍රීට ආමන්ත්‍රණය කරලා කියනවා අපි යනවා අපේ රටටත් දැන්. අපි මේ මුළු ඉන්දියාවේ අපේ රාජධානි වලත් ඔබේ කීර්තිය, ඔබේ බණ ගැන කියාගෙන දැනුවත් කරගෙන යනවායි කිව්වා. ඔහොම කිව්වේ හේමවත රජුරෝයි සත්නාගිරි රජුරෝයි. මේ රත්නාගිරි රජුරන්ට හරි අපරාධයක් කරලා තියෙනනේ අපේ මිනිස්සු. පහුගිය කාලේ මේ විජය ආවට පස්සේ විජය හරි ජරා වැඩ කරලා තියෙනවා. මේ විජය මේ රත්නාගිරි රජුරෝ යකෙක් කරලා හිටා අපි ඔදන් එයාට කියන්නේ සාතාගිරි යකා කියලා. ඉතින් කොහොමවත් දැන් මෙයා රජෙක් කියලා හිතෙන්නේ නැහැ. මහා බය හිතෙනවා මේ රජුරෝන් අද සාතාගිරි යකා කරලා තියෙන හින්දා. යක්ෂ ගෝත්‍රික තමයි නමුත් ලස්සන රජුරෝ. දැන් මේ සත්නාගිරි රජතුමා හේමවත රජුරෝ ජහට පණිවිඩය එව්වා ලංකාවට. ලංකාවේ දෙවුන්දර ඉන්න නාග ගෝත්‍රික රජ කෙනෙක් මොණරාගල බදුල්ලාත්තර නාගදීප කියලා තවත් නාග රාජධානියක් තිබුණා. ওই රාජධානිය ආශ්‍රිතව සමන් දෙයියන්ගේ රාජධානිය තියෙනවා. ඒ දෙයියන්ගේ දියණියක් කතාද බඳින්න ඇහුවා. ඇහුවාම මේ කවටකමට කිව්වා මේ ඔය නයින්ට දෙනවද අපේ දුවරු කියලා ඒක ප්‍රතික්ෂේප කළා. එතනින් ඇතිවෙච්ච කතාව දිගටම ගිහින් ඔක්කොම අවුලෙන් අවුලට ගිහිල්ලා රිට්ටි, අරිට්ටගිරි, වෙස්සගිරි ආදී හැමතැනම ඉන්න යක්ෂ රාජධානි වල රජවරු එකතු වෙලා හිට යුද්ධ කරලා හැත් වෙනවා. මේ යුද්ධ කරලා හැත් වෙලා දැන් බුදුහාරෝ බණ කළා මාස 9යි. එතකොට ඒ මාස 9 වුණේ දැන් වෙසක් දවසේ නම් දුරුතු මාසෙටනේ. එතකොට දැන් මේ ලංකාවේ මායා රට පාලනය කරන්නේ චූලෝදර සුළුනක්රාර. පිහිටි රට පාලනය කරන්නේ මහා නාග. මහා නාගන පාරිට පෙරලා තියෙන්නේ මහෝදර කියලා. මහා නාග පාලනය කරන්නේ පිහිටි රට. චූල නාග පාලනය කරන්නේ මායා රට. එතකොට චූල නාගට චූලෝදර පුංචි බඩා උදර කියන බලට අර රුහුණ පාලනය කරන මහා නාගට
මහෝදර මහබණ්ඩ කියලා දැන් මේක දැම්මා. දැන් මේගොල්ලෝ ඔක්කොම නාගගෝත්‍රිකායගේ අතරින් මේ පිහිටි රටේ මායා රටේ රජකම් කරන මහරජවරු දෙන්න මේ යුද්ධෙට නැටින්නේ නැහැ. ඒගොල්ලන්ගේ පුතෙක් හිටියා හේලක පුත්ත කියලා. මේ හේලක පුත්ත පිටත් කරලා ඇරියා විජහට බුදුහාමුදුරන්ට වරින්න කියලා සත්නාගිරි රජුරුවන්නුත් අනුදැනගෙන. ඒ හේලක පුත්ත තමයි ඒරකපත්ත නාගරාජයා කියලා හිට නයිපෙන දාලා අඳින්නේ. මේ හේලක පුත්ත ගිහින් ආරාධනා කළාම බුදුහාමුදුරුවෝ ආරාධනාව පිළි අරගෙන මයිජංගනේට වැඩම කළා. වැඩම කරලා මයිජංගනේදී මේ අය ඔක්කොටම මෛත්‍රිය මුල් කරගෙන ඉස්සෙල්ලාම කතා කළේ බණ කිව්වේ. අහසේ ඉඳගෙන මේ කතන්දරේට අයිති නෑ ඔය ගින්දර මැව්වන් මේ කොහෙද යන ගිරි දිවින් වලට ඇරියා කියන කතන්දරේ. එතකොට මේ අහසේ ඉඳගෙන මහා වංශේ පැහැදිලිවම කියනවා. හරිම නියම ප්‍රවෘත්ති තියෙන වංශන්තප්පකාසනේ මහා වංශයට ඉස්සර ලියව පොත. මේකේ පැහැදිලිවම කියනවා අහසේ ඉඳගෙන ඔබේ බිමට එන්න අවසරද? සාමාන්‍ය ශිෂ්ට මිනිහෙක් ගේකට ගියාම එකපාරට මහනවා මේ එන්නද කියලා. ඒක තමයි ඒ අබ්බාම අපි ඔබට ආරාධනා පත්‍රය යවුවේ එන්න කියලා කරුණා කළා මහතානනි මෙහෙ එන්න කියලා හිට ආරාධනා කළාට පස්සේ මේ බිමට වැඩම කළේ. වැඩම කරලා හිට ඊට පස්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කරනකොට ඒ කරපු ධර්ම දේශනාවේදී දැන් ඒ කළ ධර්ම දේශනාව තමයි දැන් අපිට අහන්න ඕනකම තියෙන්නේ. දැන් ඉතින් ඔය ධර්ම දේශනාව කලේ යක්ෂ භාෂාවෙන්. දැන් තමහරුන්ට ප්‍රශ්නයක් කොහොමද බුදුහාමුදුරුවෝ යක්ෂ භාෂාවෙන් බණ කිව්වේ කියලා. සිද්ධාර්ථ කුමාර කාලේ ඉගෙන ගනිද්දී ඔය ශිල්ප ඉගෙන ගනිද්දී අර යසෝදරා බඳින්න ඕන වෙලාවෙදී යුද්ධයට ඕන කරන කඩු ශිල්ප පින්නුවට භාෂා ශිල්ප පෙන්වන්න ඕනකමක් තිබුණේ නැහැ ඒ වෙලෙත්. නමුත් සිද්ධාර්ථ කුමාරයා ඉගෙනගෙන හිටියා භාෂා 64ක්. ලලිත විස්තරේ ඒ භාෂා 64 ගැන කියන ගමන් සටහන් කරනවා යක්ෂ භාෂා, නාග භාෂා, හෙලිම් භාෂා කියන්නේ හෙළ භාෂා, සිංහලයින්ගේ භාෂා, තවත් තිබිලා තියෙනවා භාෂා අපේ රටේ. එතකොට යක්ෂ භාෂා, නාග භාෂා ඇතුළුව දේව භාෂා, යක්ෂ නාග දේව කියන භාෂා ඇතුළුව භාෂා 64ක් සිද්ධාර්ථ කුමාර කාලේ ඉගෙනගෙන හිටියා. ඒ හින්දා බුදුහාමුදුරුවන්ට බණ කියන්න ඕන, ධර්ම දේශනා කරන්න ඕන වුණාම ඒ මිනිස්සු මොන භාෂාව කතා කරන අයද බුදුහාමුදුරන්ට පුළුවන් ඒ භාෂාවෙන් බණ කියන්න. ඔය ඉස්සර හිටියේ ප්‍රේමදාස කියලා මේ රටේ ලංකේශ්වර කෙනෙක්. ඔය යාපනයට ගියාම දෙවලින් කතා කරනවා, අරයට ගියාම මෙහෙම කතා කරනවා, මේට මෙහෙම කතා කරනවා. අද අපේ අය කොළයක් බලාගෙන හරි කතා කරන්නේ ඒගොල්ලන්ගේ භාෂාවෙන්. ඒ වගේ බුදුහාරන්ට කොළ බලන්න ඕනේ වුණේ නැහැ. බුදුහාමුදුරුවෝ කෙලින්ම ඒ භාෂාවෙන් දේශනා කළා. ඒ දේශනා කළාට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවනේ. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවෙදී මාස 3කට ඉස්සර ආයු සංස්කාර ඇහලානේ. ඒ වෙලාවේදී මහ පොළව හරියට කම්පා වුණානේ. කම්පා වුණාම දෙවුන්දර ඉන්න උප්පලවන්න කුමාරයා දුවගෙන ආවනේ මේ මයියංගනේ හිටපු නායක හඳුර ගාවට, සරබු මහරහතන් වහන්සේ ගාවට දුවගෙන ඇවිදින් කිව්වනේ ආම්දුරනේ මහ පොළව හෙල්ලුණා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. ඒතර සරබු මහරහතන් වහන්සේ කිව්වනේ තව මාස 3කින් ගෞතම බුදුහාරෝ පිරිනිවන් පානවා. ඒකයි පොළව කම්පා වුණේ කියලා. එහෙනම් අපි බුදුහාරෝ පිරිනිවන් පාන්න ඉස්සර යමු කියලා ඒ තරබු රහතන් වහන්සේයි උප්පලවන්න කුමාරයයි දෙන්න විජහට ගියා කුසිනාරාවට. ගිහලා පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා බුදුහාරෝ හම්බ වුණා. ඒ හම්බ වුණාට පස්සේනේ බුදුහාරෝ පිරිනිවන් පෑවහම සෝහනේ ගින්දර නිවෙන්නත් ඉස්සර තරබු මහරහතන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩම කරගෙන ආවිල්ලා මේ චෛත්‍යෙම තැන්පත් කළා. ඊට මේ චෛත්‍ය ලොකු කළේ. ඔතෙන්දිනේ මේ උප්පලවන්න කුමාරයාට කිව්වනේ අපේ බුදුහාරෝ ඔබ ලංකාවට ගිහින් ඔය වැඩක් බලාගනින් කියන්න ඇති. නමුත් අපේ මිනිස්සු කියන්නේ උප්පලවන්නට ලංකාවේ තාතනිය ආරක්ෂා කරන්න විසුණුට බාර දුන්නයි කියලානේ. ඉතින් මොකක් හරි වෙන්න ඇති. ඒ වගේ සිද්ධීත් වෙලා තියෙනවා. ඉතින් දැන් මෙහෙදී මේ අපේ රටේ කොච්චර රහතන් ඉන්න ඇද්ද? දැන් බුදුහාමුදුරුවෝ මෙහි දේශනා කරපු ඒ බණ
පරණ සිංහලනේ මම ඔක කොපියක් ගහගෙන ඒ කොපිය දැන් මම කියවනවා. කියවුනහම මේ පින්නතුන්ට මේක තේරෙයි. ඇප්වෙත් රසගත් සියල් පින්වත් දනන්නි. මාමී පත්තේ තෙප්වෙත් මෙත් උදා මෙයි. එමෙත් මෙත් තෙප්පහදති වත්. ඇබ්දම් තෙප් නිවන් මගේ යා කරා. පින්වත් පුමන්ති ඉතිරින්නි සුඟුන්නි. මේ මය බන තෙප් මනෙලා විනිසා නිනෝ. තේරුණාද? තේරිච්ච අත උස්සන්න බලන්න. සිංහල ඉගෙන ගන්න නෑ නේ ඉතින් මොනව කරන්නේ? ඊටු ටිකක් කියලා ඉවර කරලා හිටමු නේද? උපත්තේ නොත්සත් සද්දුහ සුබෝ වෙත්. කමෙරුහේ දුහෝ සුබෝ වෙත්. නොසත් සව්දුවෙත්. තෙප්සව් සුවත්හෝ දුවත්හෝ තෙප්කම් මිසාවේ. මනුවත් භවේ ඉඳුරික්ටින් ලැබේ. අනත් අප්‍රියප්කල් බෙවේ නැංග නැංග ලද්දෙවේ. කුත්පනු දිවසිට කුහුඹු සානගෙන්නු කල් අනත් අප්‍රියත්වේ. එසිට ගැට්ටුල් සානගෙන්නු කල්ලනත් අප්‍රියත්වේ. එසේ සතපා සප් විහංග තන්පූ නැගෙන්නු කේ නිනේ වත්. එසිට මනුසා නැගෙන්නු එකස්සව් කල් සත බිලිවේ. එසේගත් මනු බබේ මොහේ නැති කුත්පනු නංසා එක්වරේ පතවේ හෝ. පුරුෂක් පිය උදු මගේ නැංග නැංග ගම මුදුනේ පත්වෑ එක් පිය වැරද්ද මුල්සා පතසේ. දැන් තේරුණාද? මිසේ පත හොයි කීකල යල නැංග හෝ අනත් අප්‍රියත්වේ. කුම්කම් හේ වේ මේ පතේ පර්පන නැසම අන්තන සොර්මන්නි ගැන්ම රහේ නී පිට්නි බැන්ත්ම මුසා බැනම සුරප්පුම. මේකවත් තේරෙන්න ඕනේ. එකොට් හොයි නොත් කොට් හොයි එක්කර එකොට් හොයි නොත් කොට් හොයි එක්සත් කිරිවේ. පලයිසා ඒ කමසේ දුබෝ සුබෝ පල ලැබේ. ලැබේ නෙමෙයි ලැබේ. මේ දෙවේ මෙසේ පවුනොත් කොට විසුම් සදෙහි සපු නොත් වේ. කේකී හේ නොත් කී මොහොත් පත හොයි නොත්සත් සව් බවෙව්. ඒ හේත්නි දුක් වේ සපු නොත් වේ. මෙදුක් නැසම සපු වේ. යල යල බෙවෙව් පැත්ම දුක් වේ. කුම්හේ ඉහි තන ඒ තන නැසම උපත්ම නැසම වේ. ඒ සන්දහස් එක් මග වේ. තන නැස බවේ දුක් බවුනේ ඒ කලේ සේවනු වේ එතිර් වේ. තන අන්දන විසා නැසු කලේ තම වේ තන නැසම බවුන කලේ සෙදම කෙදගම යා. එතිර් වේ අකන එලිසේ වර වර තන අත් කලේ ඉන්නි නැංග කලේ නොත් ගැම් වේ. ඒ කලේ තන නැත් හොයි කිසිත් තිර්වේ. ඒහා ලැබේ රහත් පද එතිර්වේ. සදෙහි සපු නිවන් දිස. ඉන්නි නොත් පතෝ කදහ එලෝ එතරේ වේ. එසපු ඉඟි ගමේ දත්හු සදෙහි සමොත් හොත් මෙත් බවුනේ වසෝ අන්සත් ඉසා දන් දෙවෝ. බෙවේ මනු අත් ශක්නේ තෙප්මි මගේ යාකොට් නිවන් සපු ලබහුවා. දැන් මේක තේරුණාද? දැන් තෝරලා දෙන්නම්. ඇප්පෙත් රසගත් සියල් පින්වත් දනන්නි. පළමුවෙන් බුදුහාමුදුරු දැන් මෙතෙන්ට බහැලා කියනවා ඇප්පෙත් රසගත් සියල් පින්වත් දනන්නි. ඇප්වෙත් ඇප් කියලා කියන්නේ මම. වෙත් කියන්නේ මා වෙත. රසගත් වටේට රැස් වෙච්ච රැස් වෙලා ඉන්න සියල් පින්වත් දනන්නේ. සියලු පින්වත් ධනයන් නෙනි. මාමී පත්හෙයි
මම මී මෙතෙන්ට මී කියන්නේ පොළවට. දැන් මිහිමුරේ කියලා කියන්නේ පොළවට මී. මා මී පත්හෙයි. මා මේ උඹලගේ පොළවට පාත් උනේ. මේ උඹලට පොළවට ආවේ පත්හෙයි උනේ. තෙප් වෙත් තෙප් කියන්නේ තොපිනේ. ඔබලා වෙත උත් මෙත් උන්දාමයි. මෛත්‍රිය මගේ හිත තුල උපන් නිසාමයි. මගේ හිත තුල ඇතිවෙච්ච මෛත්‍රිය නිසාමයි මම මේ උඹලගේ මේ මිහි පිටට පැමිණියේ. ඒ මට උදා වෙච්ච මෛත්‍රිය තෙප්හත්තිවත් ඔබලගේ හදවතට රිංගුවොත් ඔබලගේ හදවතෙත් ඇති වුණොත් ඇබ්දම් තෙප් නිවන් මගේ යා කරා. ඇබ්දම් මන් දැන් මේ ඔබට කියන දහම නිවන් මගේ යා කරා. නිර්වාණ මාර්ගයට තල්ලු කරනවා. යා කරනවා පා කරනවා තල්ලු කරනවා. නිවන් මගේ යා කරා. පින්වත් පුමන්නේ පින්වත් පිරිමි මිනිස්සුනේ. පුමන්නේ කියලා කිව්වේ පිරිමි. පින්වත් පුරුෂයනේ. ඉතිරින්නේ පින්වත් ස්ත්‍රී ජනයා නැනි. සුඟුන්නේ සුඟුන්නේ කියලා කිව්වේ මොකද? සුඟුන්නේ කියලා කියන්නේ කාටද? සුඟුන්නේ කියන වචනේ දම්පියාටුව ගැටපදෙත් තියෙනවා සුඟුනි කියලා. අපේ භාෂාවෙත් තියෙනවා සිඟිති කියලා. සුඟුනි කියන්නේ සහෝදරියන්ට. සුඟුන්නී කියලා කියන්නේ. ඕකම තමයි ඉංග්‍රීසියෙන් කිව්වොත් තේරෙයි. සිස්ටර් පින්වත් සහෝදරියනි. සුඟුන්නී. දැන් ආමන්ත්‍රණය කරනවා පින්වත් පුරුෂයනි, පින්වත් ස්ත්‍රියනි, වැඩිහිටි නෝනවරුනි. ඒ කියන්නේ වැඩිහිටි නෝනා මහවරුනි, මහත්වරුනි, සහෝදර සහෝදරියනි. ඕකයි සුඟුන්නි කිව්වේ. එතකොට සුඟුන්නි මේ මය බන, මේ මගේ බන, මේ මන් දැන් කියන බන තෙප් මනෙලා. තෙප් උඹලාගේ මනසේ ලා ඔබගෙන ඔබලාගේ මනසට තැම්පත් කරගෙන තෙප් මනෙලා විනිසා නිනෝ. ඔබලාගේ මනසෙන් විනිශ්චය කරලා හොඳද නරකද කියලා හිතලා නිනෝ නිගමනයකට එන්න. දැන් ඉස්සෙල්ලාමගේ මෛත්‍රිය යන්න කිව්වා. දැන් කියන මම කියන බණ ඕගොල්ලන්ගේ මනසට අරගෙන හොඳ නරක මැදලා බලලා ඔයගොල්ලම නිගමනයක් ගන්න. තෙප් මනිලා විනිසා නිනෝ නිගමනයක් ගන්නට. උපත් හේ කියන වචනේ අපි කියන්නේ අද තුයන්නත් දාලා හේතු කියලා. උපත් හේ උපත්මේ හේතුවෙන්, ඉපදීමේ හේතුවෙන්. එතකොට එතන උපත් හේ ඉපදීමේ හේතුවෙන්. නොත් සත් දුබෝ සුබෝ වෙත්. නොත් කියලා කිව්වේ සත් කිව්වේ උපත්මේ හේතුවෙන් සත්වයෝ නොත් වෙන්නේ නැහැ. දුබෝ සුබෝ වෙත්. දුබෝ නරක මිනිස්සු, සුබෝ හොඳ මිනිස්සු වෙත්. නරක මිනිහා හොඳ මිනිහා කියලා සිදුවීම මේ මිනිහෙක් වෙලා උපන්න පමණකින්ම වෙන්නේ නැහැ. කමේ රූහේ තම තමන්ගේ කමේ මනස කර්ම කරන හැටියට, වචන කර්ම කරන හැටියට, කාය කර්ම කරන හැටියට කමේ රූ කියලා කිව්වේ කර්මේ තියෙන කර්මානුරූප කියලා කියන්නේ අපි. කර්මානුරූපකමේ හැටියට හේ සිදුවේ. එතකොට මිනිහෙක් වෙලා උපන්න පමණකින් හොඳ මිනිහා නරක මිනිහා කියලා වෙන් වෙන්නේ නැහැ. ඉතින් ඉස්සෙල්ලා කොහොම මෛත්‍රී කරන්න කිව්වා.
දැන් ඔක්කොටම කියනවා ඔයගොල්ලෝ හිතන්න එපා මම හොඳයි අරයා නරකයි මෙයා හොඳයි මෙයා නරකයි කියලා උඹලා රණ්ඩු වෙනවා. කිසි කෙනෙක් හිතන්න එපා මේ උපන්න පමණකින් නාගයෝ වෙලා උපන්න හින්දා දෙයියෝ වෙලා උපන්න හින්දා යක්කෝ ගෝත්‍රයේ උපන්න හින්දා ඒ උපන්න පමණින් අපි ලොකුයි කියලා හිතන්න එපා. හොඳයි කියලා හිතන්න එපා. ඒකෙන් කවදාවත් උපන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ නාග වංශික වුණත් දේව වංශික වුණත් යක්ෂ වංශික වුණත් අසුර වංශික වුණත් ඔයගොල්ලෝ ඒ වංශවල උපන්න හේතුවෙන් හොඳ නරක වෙන්නේ නැහැ. කම් රූ කර්මානුරූප පරිද්දෙන් තමයි හොඳ හෝ නරක වෙන්නේ. බණ්ඩ මෙතන එකතු වෙච්ච මේ මිනිසුන්ට මේක කොච්චර හොඳට හිතට කාවදින්න ඇද්ද මේ බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරනකොට. එතකොට not sat saw saw sat කියන එකයි මේ සත් සව් කියලා තියෙන්නේ. අපි අද ඒක පාවිච්චි කරන්නේ සව් සත් සියලු සත්වයෝ. not sat saw saw sat not කියලායි මේක දැන් අපි පාවිච්චි කරන්නේ. saw sat ඔක්කොම මිනිස්සු සත් හොඳ මිනිස්සු වෙන්නේ නැහැ. බාණ්ඩ රණ්ඩුවක් වෙන මිනිස්සුන්ට කතා කරන විලාසය හොඳට පේනවා මෙතන. not sat saw ඔය ඔක්කොම හොඳ මිනිස්සු වෙන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා කිව්වා උඹලා එක එක ಜಾතිව උස්සගෙන ආවට ඔය ಜಾතිව අනුව උඹලා හොඳ නරක වෙන්නේ නැහැ. කර්මානුරූපව තමයි හොඳ නරක වෙන්නේ. ඊට පස්සේ කියන ඔක්කොටම කියනවා ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක් ළමයින්ට කියනවා වගේ උඹලා ඔක්කොම හොඳයි කියලා හිතුවට උඹලා එක එක්කත් හොඳ නැහැ. not sat saw උඹලා කවුරුවත් හොඳයි කියලා හිතන්න එපා. බලන්න කොච්චර ලස්සනට මේ රණ්ඩු වෙන කෙනෙකුට බුදුහාමුදුරුවෝ ආවාද කරනවද මෙතන කොච්චර ලස්සනද. not එතකොට not sat saw දුවෙත් කියලා කිව්වේ ඔක්කොම මිනිසුන් නරකත් නෑ. අන හරියට කියනවා ඔක්කොම හොඳ මිනිස්සුත් නෙමෙයි උඹලා ඔක්කොම නරක මිනිස්සුත් නෙමෙයි. එතකොට ඔක්කොම හොඳ මිනිස්සුත් නෙමෙයි උඹලා ඔක්කොම නරක මිනිස්සුත් නෙමෙයි. තෙප්සව් සුවෙත්තෝ දුවෙත්තෝ තෙප් කම්මිසා වේ. තෙප්සව් උඹලා ඔක්කොම සුවෙත්තෝ හොඳ මිනිස්සු වෙනවා නම් හරි දුවෙත්තෝ නරක මිනිස්සු වෙනවා නම් හරි තෙප් කම්මිසා වේ. උඹලගේ කර්මය වැඩ කටයුතු කරන විදියටයි වෙන්නේ. කම්මිසා වේ. මනුවත් භවෙ ඉදුරික් ලැබේ. හිතාගන්න ඔයගොල්ලෝ මේ මිනිස්සු වෙලා හිටියට ඔයගොල්ලෝ ඔක්කොම හොඳ මිනිස්සුත් නෙමෙයි නරක මිනිස්සුත් නෙමෙයි. ඒ වගේම හිතාගන්න ඔය මිනිස්සු වෙලා ඉන්න ඔයගොල්ලෝ මනුවත් භවෙ ඉදුරික් ලැබේ. ඔය ලබාගෙන තියෙන මිනිස්සු ආත්මය ලේසියෙන් හම්බ වෙච්ච එකක් නෙමෙයි. ඉදුරික් ඊටාම දුෂ්කරව ඊටාම දුක්සිතව ලැබිච්ච ආත්මයක්. මේ ඔබලා ඉන්න මිනිස් ආත්මය බොහොම දුෂ්කරව ලබාගත් ආත්මයක්. නිකන් සැපතේ හම් වෙච්ච chance එකක් නෙමෙයි. ස්විප් එකක් නෙමෙයි. ඔය මිනිහෙක් වෙච්ච එක හරිම අමාරුවෙන් ලබාගත් මිනිස් ආත්මයක් ඔබලට තියෙන්නේ. බාණ්ඩ මෙහෙම දේශනා කරනකොට කොහොම හිතෙන්ද ඇද්ද මේ රණ්ඩු කර කර හිටපු කොල්ලන්ට. දැන් ඊළඟට බුදුහරෝ කියනවා බොහොම දුක් විඳලා දිනවා කොහමද? අනත් අප්‍රියත් අනන්ත අප්‍රියන්ත කාලයක් තිස්සේ. අනත් අප්‍රියත් කල් බෙවේ. අනන්ත අප්‍රියාන්ත කාලයක් කල් බෙවේ. කාලයක් බෙවේ භවයෙහි නැංග පුංචි තැනෙන් ඉහළට නැග ලද්දේ ලැබුවා වේ. සුද්ධ ප්‍රාණියගෙන් එක එක ආත්ම වලට මාරු වෙවි මේක ලබාගෙන තියෙන්නේ. කුත්පණු කියලා කියන්නේ සුද්‍රපණු කියන්නේ ඇහැට පේන්නේ නැති ඒකශෛලී ජීවයෝ. දැන් ඒකශෛලී ජීවය වෙලා කුත්පණු සුද්‍රප්‍රාණියෝ වෙලා දිව්සිට දිවියේ සිට කුඹුසා කුඹියෙක්ගේ තැනට එන්න. දැන් බලන්න ඒකශෛලී සුද්‍රප්‍රාණියෙක් වෙලා ඉන්න ජීවයෙක් කුඹු සහ කුඹියෙක්ගේ ආත්මයකට එන්න. කුඹුසා නැගෙන්නු කල් අනත් අප්‍රියත්වයේ අනන්ත අප්‍රියාන්ත කාලයක් ගත වෙනවා කුඹියෙක් වෙන්නත්. අර තතට ඒ භවී හැටි
එසිට ගැට්මුල්සා ඒ කූඹියකින් ඉඳන් ගැට්මුල්සා ගැඩවිලෙක් වෙන්නත් ගැඩවිලිගේ තත්ත්වයට නැగిලා එන්නත් ගැඩවුල්සා නැගෙන්නු කල් අනත් අප්‍රියත් වේ නැගෙන්න කාලෙත් අනන්ත අප්‍රියාන්ත වේ එසේ ඒ විදිහට සතපා කියලා කියන්නේ කාටද? ගෙවල් වල තවමත් කාත් පාවිච්චි කරන ඒ වචනේ. සතපා කියන්නේ කාටද? සතපා කියලා කියන්නේ පත්තෑයට. අර ආත්මෙ ඉඳලා පත්තෑයෙක්ගේ තැනට එන්නත් අනත් අප්‍රියත් කල් වේ. අනන්ත අප්‍රියාන්ත කාලයක් දුක් විඳගෙන එන්න ඕනේ. අනත් අප්‍රියත් වේ. සප් විහං තම්පු සර්පෙක්ගේ තැනට එන්න විහන් කුරුල්ලෙක්ගේ තැනට එන්න තන්පු කියන්නේ කාටද? තන් කියන්නේ තන වලින් පූ කියන්නේ කිරි උරණ අය. තන වලින් කිරි උරණ අය මොකද? සීරපායි සත්වයෝ. ඒ අයට ඒ කාලේ කිව්වේ තන්පු තනේ උරණ අය. හරක් එළුවෝ බැටළුවෝ මිනිස්සු ආදී මේ සීරපා සතෙක් වෙන්නත් කේනිනේවත් කොච්චර කාලයක් නම් ගත වෙනවද? එසිට එතෙන් ඉඳන් මනුසා මිනිස්සාත්මයක තත්වයට එන්න කොච්චර අමාරුද? කන කස් බෑවෙක් විය සිදුරෙන් අහස බලන්න වගේ අමාරු වැඩක් කියන එක තමයි මෙතෙන්දි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. නැගෙන්නු එකත් සවුකල් සත බිලි වේ. නැගෙන්නු එකත් සවුකල් නැගෙන්නු එහෙම එකින් එක නැග එන්න සත බිලි වේ. සිය ගුණයෙන් බිලි වේ. හොඳ වචනයක්. සිය ගුණයෙන් බිලි වේ. සිය ගුණයෙන් වැඩි වෙනවා තවත් කොයිතරම්ද? බිලියන් සිය ගුණයෙන් වැඩි වේ. එතන බිලි කිව්වේ බිලියන්. අද බිලියන් කියන වචනේ අපි හිතන් ඉන්නේ කාගේ කියලාද? අද බිලියන් කිව්වහම කාගේ කියලාද කියන්නේ අපි? හිතන් ඉන්නේ මේ අපට යුරෝපෙන් ආපු වචනයක් කියලා. ඒත් අපෙන් ගිය වචනකින් හැදුනේ. එතකොට සත බිලි වේ. ඒ කියන්නේ සිය ගුණයෙන් වැඩි වෙවි බිලියන් ගාණක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සත බිලි වේ. ඉසෙගත් මනුභවේ එහෙම ලබාගත් මේ මිනිස් ආත්ම භාවයේ මොහේ නැති එහෙමගත් මේ මිනිස් ආත්ම භාවය ලබාගෙන තියෙන්නේ මොහේ නැති මෝහය හේ නෙත්නි හේතු ප්‍රත්‍ය වශයෙන් තියාගෙනයි. අවිද්‍යාව කියන එක හේතු ප්‍රත්‍යයක්ව නිසා වෙලා හින්දායි උඹලට මේ මිනිස්සු තත්ත්වෙට මෙතන ඉඳන් එන්න වෙලා තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. පටිච්චසමුපාදේ මුලින්ම කියවේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලානේ. මොහ කිව්වේ එතන අවිද්‍යාව. හේ නෙත්ති ආත්මෙන් ආත්මය ගැට ගහන නෙත්තිය හේ හේතු ප්‍රත්‍ය වීම නිසා. සූවිසි ප්‍රත්‍යයන් ගැන කියනකොට හේතු ප්‍රත්‍යක් කියනවනේ. එතකොට හේ නෙත්ති හේතු ප්‍රත්‍යභාවය නිසා නෙත්ති භවයෙන් භවය නෙත්තිය ගැට ගහර සුද්‍ර ප්‍රාණියාගේ නම් දිගටම ආවේ අවිද්‍යාව නිසායි. දැන් රණ්ඩු වෙන මිනිස්සුන්ට අප්සෙට් නැන්ද මේ කිව්වන් පස්සේ කොච්චර වෙනසක් ඇති වෙනවද මෙතන? හේනෙත්ති මොහ හේනෙත්ති කුත්පනු තංසා සුද්‍ර ප්‍රාණියෙකුගේ තංසා සම්තානය තුල තියෙන අර අවිද්‍යාවෙන් හටගත්ත තෘෂ්ණාව නිසා අවිද්‍යා තෘෂ්ණාව නිසා කුත්පනු තංසා අර සුද්‍ර ප්‍රාණියගේ නම් පණුව දක්වාත් පණුවගේ නම් මිනිහා දක්වාත් ආවේ තණ්හාව නිසා. එතකොට මෝහෝ තන් අවිද්‍යා තෘෂ්ණා අවිද්‍යා තෘෂ්ණා දෙක නිසා තමයි මේ භවයෙන් භවය මාරු වෙවි උඹලා ඔක්කොම ඇවිත් ඉන්නේ. එක්වරේ පතවේ හෝ එක්වරේ එකපාරටම පතවේ හෝ පත කියලා කියන්නේ පතනය වෙනවා කියලා කියන්නේ වැටෙනවනේ. පත හේවෝ
හේ කියන්නේත් වැටීම. පතමින් හේ හෙලෙන්නේ හෝ එකවරම වැටෙන්න වුණොත් මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් වැඩ කරලා තෘෂ්ණාවෙන් වැඩ කරලා උඹලා මේ තත්ත්වෙන් ආයි බිමට වැටෙන්න වුණොත් මොකද උඹලට වෙන්නේ? මේ රණ්ඩු වෙන අයට කියනවා උඹලගේ මෝඩකමයි තෘෂ්ණාවයි කියන දෙකින්දනේ රණ්ඩු වෙන්නේ. මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි බැඳගෙන මේ කරන රණ්ඩුවේ හින්දා උඹලට ආයි වැටෙන්න වුණොත් අර සුද්ධ ප්‍රාණියගේ තත්ත්වෙට මොකද උඹලට වෙන්නේ? දැන් කොහොම හිතෙන්නේ නැද්ද මෙහි ඉන්න මිනිස්සුන්ට අපේ බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරනකොට පතවේ හෝ පුරුෂක් පිය උදුමගේ නැංග ගම මුදුනේ පත්වැ පුරුෂේ පිය උදුමගේ ඍජු පියමන් මගේ අරකේ අර තියලා තියෙන්නේ උඩට යන්න ලයිට් ගලවන්න දැන් යන්නේ මොකද්ද? පිය උදුමගේ පියවර තියෙන උදුමගේ ඉනිමගේ උදු මෙහෙම උඩට තියලා තියෙන පැත්තකට තියපු එක නෙමෙයි. එතකොට පිය උදුමගේ පුරුෂයෙකු පිය උදුමගේ මෙහෙම කෙලින් කරපු ඉනිමගක නැංග එකින් එක නැග ගිහින් ගම මුදුනේ පත්ව ගමන මුදුන් පත්ව දැන් ඉහළම පියවරට නැගලා එක් පියවරක්ද එක පියවරක් වරදුනොත් මුල් සාපතසේ අර මුල්ම බිමට පටස් ගාලා දෙගෙන වැටෙනවා නේද? මෙසේපත් හොයි මේ විදියට මිනිස්සු අර සුද්ධප්පාණියගේ දත්තටපත් වුණොත් කිකලේ යලි නැංග හෝ අනත් ප්‍රියත් බිලිවේනේ අනන්ත ප්‍රියන්ත අනන්ත අපරිමාණ බිලියන් ගණන් කාලයක් ගත වෙනවනේ. ඉතින් එහෙම කිකලේ යලි නැංග හෝ කොයි කාලෙද ආයි නගින්න පුළුවන්? කිකලේ යලි නැංග හෝ අනත් අප්‍රියත්වේ අනන්ත ප්‍රියාන්ත කාලයක් තිස්සේ මේ දුක උඹලට විඳින්න වෙනවා. කුම්කම් හේවෙ මේ පතේ කුමන කර්මයක් හේතුවෙන් මේ ඇදගෙන වැටෙනවද? පියවර වරද්දා ගන්නවද? පරපණ නැසම දැන් රණ්ඩු වෙන අය අරු මරන්න මු මරන්නනේ හදන්නේ. පරපණ නැසම අනුන්ගේ ප්‍රාණය නැති කිරීම අන්දන සොරමන්නි ගැන්ම යුද්ධය මුවාවෙන් හරි අයිතිවාසිකම් ලබා ගන්න මුවාවෙන් හෝ රජ්ජුරුව පහ කරන මුවාවෙන් හෝ හර්තාල් මුවාවෙන් හෝ ස්ට්‍රයික් මුවාවෙන් හෝ අන්දන සොරමත්නි අනුන්ගේ ධනය සොරමත්නි හිත ඇතුලේ හොරකම් කිරීමේ චේතනාව තියාගෙන යුද්ධේ පාවිච්චි කරමින් හෝ සොරමත්නි ගැනීම එතකොට හොර හිතින් අනුන්ගේ දී ගැනීම අදින්නාදානය ප්‍රාණඝාතය පස්පවලට දැන් මෙතෙන්දි බුදුහාමුදුරු දේශනා කරන්නේ කොහොමද? උඹලා මේ එක මිනිහන් නැසීම අර වැටෙන්න එක හේතුවක්. ඔය නසන්නේ මේ මිනිහගේ රාජ්‍ය ගන්නනේ. මේ මිනිහගේ දේපල අයිති කරගන්නනේ මේ රජුරෝ නැති කරන්නේ. එතකොට ඇතුලේ තියෙන්නේ සොරමත්නිනේ. සොරමත්නි ඒක ගන්න වැඩ කරන එක අර වැටෙන්න හේතුවක්. රහණී පිට්නි බැන්බ රහේ රහසිගතව නීපිට්නි නීතියෙන් පිට බැන්ම අනුන්ගේ ගෑනු හොරෙන් ගන්නම බැන්ම කියලා කියන්නේ. රහේ රහසිගතව නීපිට්නි නීතියෙන් පිටස්තර ක්‍රම වලින් බැන්ම අර රජවරු හොරෙන් මරලා දාලා හිට ඒගොල්ලන්ගේ බිරියන්ට මොකද අන්තිම වෙන්නේ? මුන් අනුකම්පාව දක්වන මුවාවෙන් උන් බැඳ ගන්නවනේ. බලන්න කොච්චර ලස්සනට මේ යුද්ධෙන් වෙන දේවල් බුදුහාරෝ විග්‍රහ කරනවාද කියලා. නීපිට්නි බැන්බ මිනිහා යුද්ධෙ මුවාවෙන් මරලා හිට නීතියෙන් පිට බැඳ ගන්නවා. ඒ සේරම නීපිට්නි බැන්ම. අනිත් පැත්තෙන් කියනවා නම් නීතියෙන් තොරව කාමයේ වර්ධව හැසිරීම. බැන්ම මුසා බැනම යුද්ධයක් පණ ගන්නවන්ට ත්‍රස්තවාදීව හැමතිස්සෙම බොරුනේ කියන්නේ. මුසා බැන්ම බොරු කීම. සුරපොම යුද්ධයට පදම් කළා අරින්න අලින්ට ත්‍රාපෝනන මිනිස්සුන්ට කුඩු පොවන්නේ නැද්ද? සුරපොම සුරා පෙවීම මේ මිනිසුන් සූර කරලා ගන්න එක.
එකොට් හොයි එය කිරීමෙන් හෝ එහෙම කිරීමෙන් හෝ නොත් කොට හොයි එහෙම නොකිරීමෙන් හෝ එක්සත් කිරිවේ මේ සත්වයන්ගේ එක් ක්‍රියාවක් වෙයි. මේ වැටෙන්න එහෙම කළා හෝ එහෙම නොකළා හෝ ඒ කියන්නේ පහම කළා හෝ එකක් දෙකක් නොකළා හෝ අර ඔතනින් බිමට වැටෙන්න මේ හේතුව වෙයි. එක්සත් කිරිවේ ඵලයිසා ඒකමසේ ඵල දෙන්න ගියාට පස්සේ ඒ කමසේ ඒ කර්මයට අනුරූපව දුබෝ සුබෝ වේ නරක හෝ සුභෝ සුගතිය හෝ වෙනවා. අපාය හෝ නරකය කියන අපාය සුගතිය කියන මේ දෙකෙන් එකක් වෙනවා. දුබෝ සුභෝ ඵල ලැබේ. ඒ ඵලය ලබන්නට වෙනවා. මේ බෙවේ මේ භවයෙහි මෙසේ පව් නොත් කොට විසුම් පාප කර්ම කරන්නේ නැතිව වාසය කිරීම සදෙහි සපු නොත් වේ. සදා සනාතනික සැපය වේ. සදෙහි සදාකාලික කියන වචනේ සපු නොත් වේ. සදාකාලික සැපය නොවේ. පව් නොත් කොට විසුම් සපු නොත් වේ. මම නම් පව් කරන්නේ නැහැ කියලා මිනිස්සු ඇඟ හොදාගෙන ඉන්නවනේ. පව් නොකර ඉඳීම තුල ප්‍රමාණක් සදාතනික සැපය හම්බ වෙන්නේ නැහැ. දැන් සමහර මිනිස්සු කියනවානේ අපි පව් කරන්නේ නැහැ. එතකොට බුදුහාරෝ කියනවා පව් නොකර හිටිය පමණින්ම සස්සපුනොත් වේ. සදාතනික සැපේ හම්බ වෙන්නේ නැහැ. නිර්වාණය හම්බ වෙන්නේ නැහැ. පව් නොකර හිටිය පමණින් නිර්වාණය හම්බ වෙන්නේ නැහැ. බලන්න කොච්චර ලස්සනට බුදුහාරෝ එතන පැහැදිලි කරනවාද කියලා. කේ කවරේ කීහේ කාට කියන්න පුළුවන්ද? කවරෙක් කාහට කියන්න පුළුවන්ද? ඔබලගෙන් එක්කෙනෙකුට තව කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන්ද? තෝකී මොහොත් පතොහොයි. උඹලා කවර මොහොතේ වැටෙහොයි පතොහොයි කියන්නේ වැටෙහි. උඹලා කාටද කියන්න පුළුවන්? උඹලා කොයි වෙලාවෙ මේ විදිහට වැටෙයිද නැද්ද කියලා කාටද ගැරන්ටියක් දෙන්න පුළුවන්? කියලා බලන්න බුදුහාර කොච්චර ලස්සනට ඒක ඇහුවද කියලා. නොත් සත් කිසි සතෙක් නොත් සත් කියලා කිව්වේ එහෙම ගැරන්ටියක් දෙන්න පුළුවන් එහෙම කියන්න පුළුවන් සත්වේ නොත් නෑ නැති වේ. සෞබෙව් සියලුම භවය හේනෙප්ති ඒ හේතු භව නෙත්තියෙන් හේතු ප්‍රත්‍ය වීමෙන් එකට යමින් යනවා. දුක් වේ ඒ භවයෙන් භවය හැමතැනම මොන ආත්මෙට කියා දුක් වේ. පීලන සංකත සන්තාප විපරිණාම කියන මේ දුක්ඛ ස්වභාවය හැම ආත්මයක් තුළම වෙනවා. සපොනොත් වේ සැප නොවේ. සසර වාසය කරන තාක්කල් සැපයක් නැහැ. මොන ආත්මක හිටියත් සපොනොත් වේ සැපයක් නැහැ. දුක් වේ දුකමයි තියෙන්නේ සංසාරේ. මෙදුක් නැස්ම මේ දුක නැසීමම මේ සංසාර දුක නැසීමම සපු වේ සැපය වේ. සංසාරේ මේ දුක නැති කරගන්න එක තමයි සැපය වෙන්නේ. යල ලයනට උඩට ඉස්පිල්ලක් දාන්න අපට තේරෙනවා එතකොට. යලි නැවත ආයිත් යලි භවයේ උපත්ම දුක් වේ. මේ භවයේ උපත්ම ජාතිය දුක් වේ. දුක්ඛිතයි. භවයේ ඉපදී යෑම දුක්ඛිතයි. භවයේ උපත්ම දුක් වේ. කුම්හේ ඉහි කිමෙක් හේතු වේද එයට? මේ භවයෙන් භවයේ උපදින්න කුම්හේ ඉහි කුමෙක් හේතු වේද ඒකට? ඉහි කිව්වේ ඒකට. තනයයි තයන්න බුදුරණයන් තනයයි කිව්වේ තෘෂ්ණාවයි තණ්හාවයි. එතකොට කිම්හේ මේ භවයේ නැවත නැවත උපදින හේතු මොකද්ද? තණ්හා ජනේති පුරිසං. බුදුහාමුදුරෝ දේශනා කළේ තෘෂ්ණාව නිසායි සත්‍ය උපදින්නේ. එතන නැසම ඒ තෘෂ්ණාව නැසීමම උපත්ම නැසම වේ. භවයේ ඉපදීම නැසන එකම වේ.
තෘෂ්ණාව නැති කිරීමම මේ භව සංසාරය නැති කිරීම වේ. ඒ සඳහා එක් මග වේ. එක මාර්ගයයි තියෙන්නේ. තන නසෝ තණ්හාව නසව. ඒකම මාර්ගයෙන් තණ්හාව නසන්න. භවේ දුක් බවුනේ භවයේ තියෙන මේ දුක්ඛ ස්වභාවය බවුනේ භාවනා කිරීමෙන් අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයෙන් දුක් බවුනේ මේ දුක්ඛ ස්වභාවය බවුනේ භාවනා කිරීමෙන් භව දුක් බවුනේ එකල සේවනුවේ. එහෙම මේ භව තෘෂ්ණාවේ දුක හරියට අවබෝධ කරගත්තොත් ඒ අවබෝධ කරගත්තට පස්සේ එකලේ ඊට පස්සේ සේවනුවේ සෝවාන් වේ. එතකොට අර භව දුක ගැන හිතලා දැනගන්න එකට මොකද්ද කියන්නේ? සත්කාය දෘෂ්ටියනේ නැති වෙන්නේ. භවයෙන් තියෙන දුක හිතනකොට සත්කාය දෘෂ්ටි නැති වෙනවා. සත්කාය දෘෂ්ටි නැති කිරීමම සේවනුවේ සෝවාන් වේ. සත්කාය දෘෂ්ටි නැති කරපු තරමින්ම සෝවාන් වෙනවා. එතිර් වේ. එය ස්ථිරම වේ. සෝවාන් වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? සෝවාන් මාර්ග ඵලයටපත් වෙනවා. එතිර් වේ. සෝවාන් සිතක් උපන්න ගමන්ම ඊට අනතුරුව සෝවාන් මාර්ග ඵලසිත ලැබෙනවා. එතිර් වේ. එතකොට සෝවාන් මාර්ගයටපත් වෙනවත් එක්කම සෝවාන් ඵලය ස්ථිර වේ. ඉතිර් වේ. තණ්හාව නැත්නම් බැඳීම අම්දන විසා අනුන්ගේ ධනය පිළිබඳව වේවා. දැන් මේ යුද්ධෙන් අයිති කරගන්න යන අනුන්ගේ ධනය විනිතා වේවා. කවුරු නිසා වේවා ඒ තණ්හාව නැසූ කලෙහි තමා වෙත තමන්ගේ సంతානය තුළ තන නැස්මේ තණ්හාව නැසීමේ බවුණු කල භාවනාව ඇති කල්හි යුද්ධ කරන්න හිතෙන්නේ නෑනේ. බවුනේ කලේ භාවනා කළ කල්හි සෙදගමියා සකදාගාමි මාර්ගයටපත් වේ. අර තණ්හාව නැති කළාම අර අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනාවෙම යනකොට ඊට පස්සේ මේ එක සත්‍යෝ ගැන තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද දෙක තියෙන්නේ මොකද්ද? අනුන්ගේ ධනය ගන්නනේ. බලන්න කොච්චර ලස්සනට ඒක බුදුහාම දේශනා කළාද? ඒ අනුන්ගේ ධනය ගන්න තියෙන මේ සටන නතර වුණාට පස්සේ සිද්ධගමියා සකදාගාමි මාර්ගයට යනවා. සකදාගාමි මාර්ගයටපත් වෙනවා. ඉතිර්වේ සකදාගාමි මාර්ගයටපත් වෙච්ච ගමන් සකදාගාමි ඵලසිත ඉපදීම නිසා ඒක එතනම තීර්ණය වේ, ස්ථිර වේ. අකන එලිසේ අකුණු එලියක් වාගේ සකදාගාමුණ සැරෙන් සැරේ තණ්හාව මතුවේවි එනවා. අකන එලිසේ වරින් වර තන ඇත් කලේ අර තෘෂ්ණාව නැවත එන වෙනාවට ඉන්නි නැංග කලේ ඒක නැගි එන කලාවට දැන් තෘෂ්ණාව නැති කළාට පස්සේ තෘෂ්ණාව නැති කරනකොට රහත් වෙන්න එපා. දැන් තෘෂ්ණාව නැති කරන්න කලින් මේ ඔක්කොගෙම දුක්ඛ සත්‍ය අවබෝධ කළා. සක්කාය දිට්ඨිය නැති වුණා. ඒකෙන් මොකද වෙන්නේ? සෝවාන් වෙනවා. ඊට පස්සේ අනුන්ගේ වස්තු කෙරෙහි තියෙන ව්‍යාපාද දෙක නැතිවලා ගියා. එතකොට ඒ දෙක නැති වුණාට පස්සේ වෙන්නේ මොකද? සෙදගැමි වෙනවා. ඒ සෙදගැමි වුණත් සකදාගාමි කෙනෙක් වුණත් අකුණු එලියක් ගහන්න වාගේ අර පැත්තෙන් අරක නගලා එන වෙලාවට අකුණු එළියෙන් අරක නැති කරලා යන්න වාගේ අනුක්‍රමයෙන් නැති වෙවි ගිහිල්ලා වරින් වර තන ඇත්කලේ තණ්හාව ඇතිවුවත් ඉන්නි නැංග කලේ අර සකදාගාමී සිතින්ම නැගෙන එන කල්හි නොත්කම් වේ කියලා කිව්වේ අනාගාමී වේ. අනාගාමී බවටපත් වේ. එකලේ තන නැත්තොයි අනාගාමී වුණාට පස්සේ මේ භවයේ බැරිනොත් අකනිට ආදී බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා හරි
තෘෂ්ණාව නැත්තරම නැති වෙනවමයි. ඒ කාලේ තන නැත්ොයි. තණ්හාව කිසි විට ගන්න නැති වුණු කල්ලි එතිර්වේ. ඒක ස්ථිරසාර වේ. හා ලැබේ රහත් පද. ඒ සමගම ලැබෙනවා රහත් මාර්ගසිත හා මාර්ග ඵලය. රහත් පද එතිර්වේ. එය තිරසාර වේ. භවය තිරසාර නෑ. රහත් ඵලය තිරසාර වේ. සදෙහි සපු නිවන් දිස. සදා සැපය තියෙන්නේ නිවන් දිස. ඒ රහත් ඵලයෙන් පස්සේ ලැබෙන නිර්වාණය තුලයි. ඔබලා මේ යුද්ධ කරලා ගන්න තණ්හාව තුල නෙමෙයි. ඉන්නී ඒ හේතුව නිසා නොත්පතෝ වේ. කදහ කියන්නේ කවරදාවත් නොත්පත වේ. අර ඉනිමගෙන් බිමට වැටෙනා වාගේ සසරින් වැටෙන්නේ නෑ. සසරට වැටෙන්නේ නෑ. එලෝ එතරවේ. ඒකෙන් මේ ලෞක ලෝකයෙන් එලෝ එතරවේ. එතරවේ. ඒ සපු ඒකයි සැප. ඉහි ගමේ දන්හු. ඒක තපයි කියලා ඉහි ගමේ දන්නෝ. එහෙ ගිය අය දන්නවා. අපිට ඒක සැපයි කියලා කොච්චර කවද තේරෙන්නේ නැහැ. ඉහිගමේ දන්නෝ. එහෙ ගිය අය තමයි මේ සැපේ දන්නේ. ඒක නොගිය ඕගලන්ට කොච්චර විස්තර කළත් නිවනේ සැපේ තේරෙන්නේ නැහැ. නිවන් ගිහින්ම දැනගන්න ඕනේ. ඉහිගමේ දන්නෝ. සදෙහි සමොත් මෙද්බවුනේ වතෝ. සදෙහි සමොත් සදා හැම මොහොතේම හැම මොහොතක් පාසාම මෙද්බවුනේ වසෝ. මෛත්‍රී භාවනාවෙන් වාසය කරන්ට දැන් යුද්ධ කරන අයට කියනවා මෙහෙ නෙමෙයි සැපේ තියෙන නිවනේ. ඒක දන්නේ එහෙ ගියා විතරයි. මෙහෙ ඉන්න අයට ඔක කොච්චරවත් තේරෙන්නේ නැහැ. ඒක හින්දා ඔබලා හැමදෙනාම මෙද්බවුනේ වසෝ. මෛත්‍රී භාවනාවෙන් යුක්තව වාසය කරන්ට. එතකොට යුද්ධයක් නැහැනේ. මෙද්බවේ වසෝ. අන්සත් ඉසා දන් දෙවෝ. අංසත් අන්‍ය සත්වයන් උදෙසා දන් දෙවෝ. දන් දෙන්න. මේ යුද්ධ කරන අයට අවියාවුදින් ගහන්න එපා. ඒ අන්‍ය මිනිස්සුන්ට උඹලගේ තියෙන සම්පත් වලින් දන් දෙන්න. අංසත් ඉසා දන් දෙවෝ. බෙවේ මනුවත් රක්නේ. බෙවේ සසර ඉන්නකම් මනුවත් රක්නේ. මිනිස්සුන්ගේ මේ ආත්ම නසන් නැතුව ආරක්ෂා කරන්නට. තෙපි මේ මගේහි යාකොට් ගිහිල්ලා නිවන් සපු ලැබුවා. නිවන් සප ලබා ගනිත්වා කියලා හිට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඔය දේශනාව අර මුලින් තබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා ස්වචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කියන මේ ගාථාවටයි සමාන වෙන්නේ. දැන් පේනව නේද මේ බුදුහාමුදුරුවෝ යක්ෂ භාෂාවෙන් කරපු මේ දේශනාව කොයිතරම් ගැඹුරුද, කොයිතරම් කෙටියෙන් මේ යුද්ධයකට වැහලා ඉන්න මිනිස්සුන්ට යුද්ධේ එපාවන විදිහට මේ මිනිස්සු හරිමකට ගත්තද කියලා. දැන් තේරෙනව නේද මයංගනේදී බුදුහාමුදුරුවෝ වැඩේ හරියටම කළයි කියලා. කිසිම අඩුවක් පාඩුවක් නැති විදිහටම බුදුහාරේක අංග සම්පූර්ණම ධර්ම දේශනා කළා. දැන් එහෙම ධර්ම දේශනා කරලා ඉවර වුණාම මේ යුද්ධයට ආපු එක සමන් දෙවි කෙනෙක් හරියට පැහැදිලි ඔක්කොම සෝවාන් වුණානේ. සෝවාන් වෙලා හිට අපට අනේ ඔබ වහන්සේගේ සිහිවටනයක් දෙන්න කිව්වහම ඔළුව අත ගාලා මොනවද දුන්නේ? කේශ ධාතු. ඒ කේශ ධාතුන් දන් කරලා මයංගන සෑය හැදුවා. කවුද හැදුවේ? සුමන දේවගෝත්‍රික රජතුමා. අද අපිට යා තුමන සමන් දෙයියෝ. එතකොට මේ චෛත්‍ය හැදුවා. දැන් සුමන දවන් දෙයියෝ මේ මයංගනේ හදපු චෛත්‍ය කියන්නේ මයංගන සෑය කියලානේ. ඔය කවුරුවත් කිව්වද කවදාවත් මේ සෑයට මයංගන තූප කියලා? කිව්වද? කවදාවත් කියවෙන්නේ නැහැ නේද? අපිට කියවන්නේ මයංගන සෑය, මියගුණු සෑය කියලා කියවෙන්නේ. එතකොට සෑය තපස්සු බල්ලුකයන්ට දුන්න
කේහ දරුදම් කරලා ත්‍රිකුණාමලයේ කිට්ටුව හදපු එකට කියන්නේ සෑය. කාගේ සෑයද? සිරිගේ සෑය, සිරිසෑය. සිරිසෑයද තිරියාය. සිරිගේ කේහ දරුදම් කරලා ගණ්ඨාලානුකූලව හදපු සෑය සිරි ගණ්ඨ සෑය. අද ඒක හිරිගඩු සෑය. එතකොට බුදුහාරවන්ට ඒ කාලේ සිරි කියලායි කිව්වේ. දැන් සිරිට තිරිගේ මේ කේහ ධාතු අරගෙන තුන්වෙනි සැරේ ආපු වෙලාවේදී සිරිට ආරාධනා කරනවා ඔබ වහන්සේගේ පියසටහන තියන්න කියලා අප පාදේ. අද වෙනකන් අපි කියන්නේ බුදු පාදේ කියලාද සිරිපාදේ කියලාද? ශ්‍රීගේ පාදේ සිරිපාදේ. සිරි බුදු වෙච්ච බෝධිය සිරි මහ බෝධිය. එතකොට ඒ කාලේ අපේ රටේ කවුරුත් බුදුහාරවන්ට කිව්වේ සිරි කියලායි. සිරි කියන වචනේ තමයි ස්වස්තිකේ උනේ. එතකොට ඒක තමයි පස්සේ ශ්‍රී අකුර උනේ. ශ්‍රී කියලා අකුරක් කිසිම ඇල්ෆබෙට් එකක නැහැනේ. ශ්‍රී කියන්නේ බුදුහාමුදුරුව හඳුන්වන්නට තියෙන ලක්ෂණය. හැබැයි බුදුහාරගේ පයෙත් මේ ශ්‍රී ලක්ෂණය තිබිච්ච හින්දා ස්වස්තිකය කියන එක සුබ ලාංඡනයක් වශයෙන් බුදුහාර ඉපදෙන්න ඉස්සර කාලවල ඉඳන් මේ ලෝකේ මිනිස්සු අතර තිබුණා. එතකොට ඒ ශ්‍රී කියන එක අපේ බුදුහාරවන්ට පාවිච්චි වුණා දිගටම. දැන් සිරිසෑය, තිරියාය, එතකොට සෑගිරිය. සෑය මේ සෑය කියන වචන ගැන මම හොයන් යනකොට ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ ලියපු දම්පියාට වගටපදේ. සෑ කියලා තියෙනවා. ඒ විදිහට සේයාවක් හදන එක. සෑයි වුණා. ඊට පස්සේ සෑයි කියන එක සෑ වුණා. බුදුහාඳුරු යම් සමාධියකින් නම් මෙතන වැඩ හිටියේ ඒ විදිහට බඳ හදලා ඒ විදිහට බෙල්ල හදලා දේවතා කොටු හදලා ඒ විදිහට බුදුහාමුදුරුවන්ගේ කොත් කරල්ල ඔළුව හදලා සේයි අනුරූපයක් හරි ගැස්සුවා. කේහදාරුන් දන් කරලා බුදුහාරෝ හිටපු විදිහට අනුරූපයක් හදුවා. ඒක සේ. ඒ සේ එක සෑ. මිහිඳුහාරෝ ආවට පස්සේ තූප කියන වචනේ මෙහෙට පුරුදු වුණේ. අයි බුදුහාඳුරෝ පිරිනිවන් පාන වෙලාවනේ තූපාරහ පුද්ගලයෝ මහ පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කළේ තූප කියන වචනේ. ඉන් පස්සේ තමයි මෙහෙ තූපාරාමෙන් පස්සේ තමයි තූපාරාම කියන වචනය. පැරණි වචනේ සෑගිරිය මිහින්තලයට කියන්නේ. එතකොට ඔය සෑ කියන වචනේ තියෙනවා. දැන් මේගොල්ලෝ යක්කුද මිනිස්සුද? මේ බණ යක්කුන්ට නම් තේරෙන්න බෑ, මිනිස්සුන්ටමයි තේරෙන්නේ. ඒක තේරුම් ගන්න හොඳම සාධකයක් ඊයේ මම දැක්කා. ඒක මම කලින් දැනගෙන තිබුණා. ඊයේ මගේ ඇහැටම දැක්කා. මේ කටුකට ගිහින් බලන්න මේ පැරණි සෑය තුල තිබිච්ච ඇඳලා තිබිච්ච චිත්‍ර ලාංඡන අරන් තියලා තියෙනවා කටුගේ. ඒගොල්ලෝ ඉවරනම ගිහින් බලන්න. චිත්‍රීකරණං චෛත්‍යං කියලා හිත නිරුක්ති කරන්නේ. චිත්‍ර අඳින හින්දා එකට චෛත්‍ය කියනවායි කියලා. මුල් කාලේ පුරාවිද්‍යාඥයෝ කිව්වා මොන පිස්සද මේ පේන්නේ නැතන චිත්‍ර අඳින්නේ කියලා. රුවන්මැලි සෑය තූප වංශේ තියෙනවනේ අතුලේ චිත්‍රයන්දයි කියලා මේ විදිහට ඕක බලලා හිට ඒ කාලේ ඉස්කෝලවල ගුරුවරු එහෙම කියනවා මේ මොන බොරු කතාවද පේන්නේ නැත්නම් වල චිත්‍ර අඳින්නේ මොන පිස්සද කියලා. මයංගනේ මේ චිත්‍ර මතුනාට පස්සේ තමයි ඒ වචනේ නතර වුණේ බොරුවක් නේ කියන එක දැන් ඇත්තක්. චිත්‍ර අඳින හින්දා චිත්‍රීකරණං චෛත්‍යං. ඒතොර චෛත්‍ය කියලා කියන්නේ අතුලේ චිත්‍ර අඳින හින්දා සෑය කියන්නේ ඒ සමාධියෙන් හිටපු ආකාරයට සේයාවක් හදන හින්දා. දැන් සෑ චෛත්‍ය කියන වචන දෙක තියෙනවා. ස්තූප කියන එක අපි දන්නවා. දැන් ඒ විදිහට සෑවල් හදලා චිත්‍ර හදලා දැන් ඒ චිත්‍ර දැක්කහම තේරෙනවා යක්ුණන් කවදාවත් එච්චර ලස්සන චිත්‍ර අඳින්නේ නැහැ. ගිහින් බලන්න. හොඳ බුද්ධිමත් ලස්සන රූප තියෙන්නේ ඒකේ. ඒ කාලේ හිටපුවාගේ රූප කොච්චර ලස්සනද කියලා. එහෙනම් අපි මේ හිතන් ඉන්න යක්කු නෙමෙයි. ඒ හින්දා අද අපි මේ යක්කු වාගේ පේන්නේ. අපි නම් හරියට කෙට්ටු වෙලා බොට්ටු වෙලා යක්කු වාගේ ඉන්නවා. ඒ කාලේ හොඳ ලස්සනට ඉඳලා තියෙනවා මිනිස්සු. ඒ හින්දා අපිටත් මේ බුදුබණෙන් කවදා හෝ මේ සසර දුකින් නිදහස් නිවන් සම්පත් ලැබේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් දෙරණ පදනම් විසින් දෙහිඅත්ත කණ්ඩිය ගල්වල කඳුර මහවැලි ගෝවිපලයේදී පාරම්පරික වී ප්‍රභේද 74කින් යුත් ගොයම් තොරණක් නිර්මාණ කරනුයෙන් අනතුරුව එම ගොයම් තොරණේ අග්‍ර ශස්‍යයෙන් ඓතිහාසික මහියංගන සෑය අභ්‍යසදී ශීරපායාස 73කින් සුසැදී තෙසැත්තෑ ඥාන පින්කමක් ප්‍රධාන පරිවාර පින්කම් පෙළක් 2011 සැප්තැම්බර් මාස 16 වෙනිදා සහ 17 යන දිනයන්හිදී සිදු කරන ලදී. එම පින්කම් මාලාවේ සමාප්ති ධර්මදේශනයේ ලෙස ගංගොඩවිල පුෂ්පාරාමාධිපති, පෝගොඩ මහා විහාරාධිපති, ශාස්ත්‍රවේදී, ගෞරව ශාස්ත්‍රපති, ආගම ශාස්ත්‍රී පඬිත, දර්ශන ශාස්ත්‍රී පඬිත, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ විසින් ඓතිහාසික මහියංගන සෑරදුන්ගේ සලපතල මළුවේ සිට පවත්වන ලද ධර්මදේශනාවටයි ඔබ සවන් දුන්නේ. බුදුන් වහන්සේ මීට වසර 2600කට පෙර මහියංගනයට වැඩමවා එකල මහියංගන ප්‍රදේශය පාලනය කරන ලද යක්ෂ, දේව, නාගාදී වංශිකයින්ට ඔවුන්ගේ භාෂාවෙන්ම දේශනා කරන ලද ධර්මය රන්පත් විරුවක සුරකිව තිබී නැවත සම්බුද්ධාගමනයෙන් වසර 2600කට පසු පවත්වනු ලැබූ ධර්මදේශනයටයි ඔබ සවන් දුන්නේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රේඩියෝ දමාන ගුවන්විදුලියේ උතුම් වූ ධර්ම දානයක් ලෙසයි මේ ධර්මදේශනය ඔබට පිදෙන්නේ. ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි.